මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔය අතීත මොකක් හරි වෙනස් කරොත් ඒක අනාගතයට බලපාවිද? මම හිතන විදිහට නම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්න හරි. අද අපි බලන්න යන්නේ time travel mystery ගණයට වැටෙන ලස්සන masterpiece එකක් වෙන Erased කියන anime එක. මේ කතාවේ කතානායක වෙන සතුරු ෆුජිනුමා තමන්ගේ අම්මගේ මිනිමෙරුම හරි ගස්සන අතීතයට ගිහිල්ලා මොකක් කරාවිද? අපි යමු කතාව බලන්න. කතාව පටන් ගන්නේ 2006 අවුරුද්දින්න සතුරු ෆුජිනුමාගෙන්. මම ඉස්සරහට ඉතින් සතුරු ගෙලව මෙයාට කියන්න. එයා ජීවිතය ගැන ටිකක් විතර කලකිරලා ඉන්න අවුරුදු 29ක් වෙන මංගා ආටිස්ට් කෙනෙක්. එයාගේ ඉතින් මේ රස්සාව නම් එයා ප්ලෑන් කරව විදිහට යන්නේ නැති පාටයි. ඒ නිසා එයා දැන් PC ඩෙලිවරි කරන කෙනෙක් විදිහට රස්සාව කරගෙන යනවා. ඉතින් එක දවසක් එයා PC ඩෙලිවරි කරන්න යන්න හදද්දි එතෙන්ට එන අයිරි කියන මේ ගෑල් ළමයා සතුරුට සුබපතලා එයා ඩෙලිවරි කරන්න හදන PC එක කන්න එපයි කියලාත් කියනවා. ඉතින් සතුරු එහෙම යන අතරේ එයා කල්පනා කරන්නේ අයිරි ඇයි අතර තියෙන මේ යාළුකම ගැන. ඔන්න එතකොටම මෙයා නිල් පාට දිලිසෙන සමනලයක්ව දකිනවා. ලස්සනයි. ඒත් එක්කම එයා විනාඩියක් කාලෙන් ආපස්සට යනවා. අමුතුයි. එයාට තේරෙනවා එයාට එහා පැත්තේ යන මේ ට්‍රක් ඩ්‍රයිවර් පොඩි ළමයේ පැත්තට තමයි යන්නේ කියලා. ඉතින් සතුරු ඒ පොඩි ළමයව හැප්පෙන යන එකෙන් බේර ගන්නවා. හැබැයි ඔන්න එතකොටම තමයි සතුරු කාර් එකේ ඇක්සිඩන්ට් වෙන්නේ. හරි. මොකද්ද අප මේ කතාව පටන් ගද්දී වෙන්නේ යන්නේ. සතුරුට ඊට පස්සේ එයාගේ පොඩි කාලේ මතක් වෙනවා. යාළුවෝ එක්ක සෙල්ලම් කරනවා. අම්මා එක්ක කාලේ ගත කරනවා. තව එයාට පොඩි ගෑනු ළමයෙක්වත් මතක් වෙනවා. මේ ගෑනු ළමයා නම් කතාව ඉස්සරහට ඉතින් ගොඩක්ම වැදගත් වෙනවා. හැබැයි දැන්ට කතාවට ඒක ඕනේ නෑනේ. අපි කතාව අදිකටම බලාගෙන යමු. ඒත් එක්කම තමයි සතුරු හොස්පිටල් එකකින් හැරෙන්නේ. එයාට එහා පැත්තේ අයිරි වාඩිලා ඉන්නවා. බලාගෙන යද්දී සතුරු දවස් දෙකක්ම සීයේ නැතු ඉඳලාලු. පස්සේ අයිරි සතුරු ටික වෙලාවක් කතා කර කර ඉඳලා ඔන්න ඉතින් දෙන්නම ගෙදර යනවා හොස්පිටල් එකේ ටිකටුත් කපාගෙන. මෙහෙම යන අතරේ තමයි අපිට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මේ උනේ කියලා. සතුරුට ඉතින් අමුතු බලයක් තියෙනවා. ඒකට කියන්නේ ආ රිවයිවල් එකක් කියලා. සරලව කිව්වොත් සතුරුට ළඟින් මොකක් හරි නරක දෙයක් වෙන්නේ යද්දී එයා අර දැකපු නිල් පාට සමනලයව පෙනිලා එයා විනාඩි 5ක් අතර කාලයක් ආපස්සට යනවලු. පස්සේ ඉතින් එයා කරන්නේ ඒ සිද්ධ වෙන නරක දේ නවත්තන්න උත්සාහ කරන එකලු. ඉතින් සතුරුට ජීවිතේ කලකිරුණාත් මෙයා මාර මොහොත කෙනෙක් නේද. මේ ඔක්කොම වුණාට පස්සේ සතුරු ගෙදර එද්දී එයාගේ අම්මා සචිකු ෆුජිනුමත් ඔන්න ඇවිල්ලා ඉන්නවා. එයාත් ඉතින් මාර මොහොත ඉන්නටත් වඩා වයස අවුරුදු 20ක් විතර තරුණ පෙනුමක් තියෙන ලස්සන අම්මා කෙනෙක්. අම්මා කියනවා ඉතින් සතුරු එක්ක එයා ටික දවසක් මෙහි ඉන්නවයි කියලා. හැබැයි සතුරු නම් මේකට කැමති නෑ වගේ. ඒ වුණාට එයා අම්මට මොකක්වත් කියන්නෙත් නෑ. එදාම රෑ ප්‍රවෘත්ති බලන ගමන් ඉද්දී අම්මා අහනවා සතුරුට මතකද කියලා. එයා පාවසරේ ඉද්දී උණ මිනිමෙරුම් තුනක් ගැන කොල්ලත් ඉතින් ඒ ගැන මතක් කරද්දී එයාට මතක් වෙනවා පහවසරේ ඉද්දී සතුරුගේ පන්තියේ හිටපු ළමයි 3 දෙනෙක් කිඩ්නැප් කරලා මරලා දාලා තිබ්බ නේද කියලා. සතුරුට ඉතින් තව මතක් වෙනවා එයා පොඩි කාලේදී හැමෝම යුකී කියලා කියන සතුරුගේ යාළුවොත් එක්ක මාරන් ෆ්‍රෙන්ඩ්ලි මේ කෙනාවලු ඒ අපරාධ වලට සැකපිට අත්අඩංගුවට අරගෙන තින්නේ. ඩෑම්. ඊළඟ දවසේ සතුරුයි අම්මයි shopping කරලා එළියට එද්දී කොල්ලා ආයම නිල් පාට සමනලයක්ව දකිනවා. එකපාරට මිනිත්තුවක් කාලෙන් ආපස්සට යන සතුරු වටපිට බලනවා මොකක් හරි අනතුරක් වෙන්න දෙන්නේ කියලා. අම්මටත් කියනවා එයාලා ඉන්න හරිය මොකක් හරි අමුතු දෙයක් වෙනවද බලන්නේ කියලා. ඒකම තමයි අම්මා ටිකක් සැක හිතෙන දෙයක් දකින්නේ. එක මනුස්සයෙක් පොඩි ළමයෙක් වෑන් එක පැත්තට එක්කගෙන යනවා. හැබැයි මේ කෙනා ඒ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. ඒ ගෑල් ළමයව තියලා නිකන් හරියට සතුරුගේ අම්මා බලාගෙන හිටපු හින්දා එහෙම කරා වගේ. ඉතින් මේ වෑන් එකේ යද්දී අම්මා වෑන් එකේ ෆොටෝ එකකුත් ගන්නවා. පස්සේ ඉතින් යාලා ගෙදර යනකොට අයිරිත් මේ අයත් එක්ක සතුරුලේ ගෙදර එනවලු. ඔහොම ඉතින් මේ කට්ටියම යද්දී එක මනුස්සයෙක් අර වෑන් එක ඇතුළේ ඉඳන් මේ කට්ටිය දිහා බලාගෙන ඉන්නවා. හරි අපි බලාගෙන යමුකෝ. ඊළඟ සීන් එකේ සතුරුගේ ගෙදර අයිරි ඇවිල්ලා කට්ටෙම ඉතින් කතා කර කෑම කන්න පටන් ගන්නවා. ඩිනර් එකෙන් පස්සේ සතුරු අයිරිව ගෙදරට එරලවන්න බස්සලා එයත් ගෙදර එනවා. ඒත් එක්කම තමයි අම්මා අර දවල් shopping කරලා එළියට ආපු වෙලාවේ එයා දැකපු පොඩි ගෑනු ළමයෙක්ව කිඩ්නැප් කරන්න හදපු එක සතුරුට කියන්නේ. මෙයාට නම් හිතෙන්නේ ඉතින් අම්මා ආතල්ලයක් දිනවති කියලා. පස්සේ දවසේ සතුරු එයා පොඩි කාලේ වුණ කිඩ්නැප් ගැන පොඩි රිසර්ච් එකක් කරද්දී එයාට මතක් වෙනවා මොකද්ද හරියට මුනේ කියලා. එයාගේ ක්ලාස් එකේ හිටපු කායෝ හිනසුයි කියන මේ ගෑල් ළමයව කිඩ්නැප් කරලා මරලා දාලා තිබිලා සතුරු ඉතින් හැම වෙලේම දැකලා ඒ ගෑල් ළමයා පාක් එකේ තනියම ඉන්නවා. එයා අතුරුදහන් වුණ රෑ පවා කායෝ ඉතින් එදා බේර ගන්න බැරි වුණ එකට සතුරු පොඩි කාලේදී එයාටමයි බැනගන්නේ. එදා එයා කායෝට යත් එක්ක යමු කිව්වනම් කායෝ එදා බේරෙන්න තිබ්බලු. ඉතින් මේ අතරේ අම්මා අයියේ දැක්කේ කවුද කියලා හරියට මදුර ගන්නවා. බලාගෙන යද්දී යකුයි කියන්නේ හරිම හිංසක කෙනෙක්. එයා පස්සේ කාට හරි කෝල් එකක් ගන්නවා. ටික වෙලාවකට පස්සේ අම්මා ගෙදර ඇවිත් ඇත්තටම මිනිම
මිනිමරුව කවුද කියලා සතුරුට කිව්වනම් හරි කියලා හිතනවා. හැබැයි එයා ඒක කරන්න කලින් කෙනෙක් ගෙදරට ඇවිල්ලා අම්මට පිහින් අනිනවා. එයා සතුරුට කෝල් කරන්න හැදුවත් මිනිමරුව අම්මගේ ෆෝන් එක අරගන්නවා. එයා මේ මිනිස්සයා දිහා බලද්දි අම්මට තේරෙනවා එයාගේ සැකේ හරි කියලා. අවාසනාවකට වගේ මේ වෙලාවේ අම්මා මාරදුවක් හිතේ තියාගෙනම මෙතනදී මැරෙනවා. ඔන්න එතකොටම තමයි සතුරුත් ගෙදර එන්නේ. එයා එද්දි එක සූට් එකක් ඇඳගත්තු මිනිස්සෙක් එයාව පාස් කරගෙන යනවා. පස්සේ සතුරු නෝට් කරනවා එයාලා ගෙදර දොර ඇරලා දාලා තියලා කියලා. එයා ඇතුළට ගියාම ඉතින් ෂොක් වෙනවා. මොකද එයාගේ අම්මම බිම වැටිලා මැරලා ඉන්නව දැක්කහම සතුරුට තේරෙනවා එයාව කලින් පාස් කරගෙන ගියේ අම්මව මරුපු කෙනා තමයි කියලා. එයා අම්මව නැගිටවන්න හැදුවා. ලේක ඉන්න අම්මව දැකලා බය වෙද්දී එහා ගෙදර ඉන්න කෙනා එනවා කෑමයකුත් තරම්. මේ වෙන සිද්ධිය ඒ කෙනා දැක්කහම එයාට හිතෙන්නේ සතුරු අම්මව මරලා දාලා කියලා. එයා පොලිසියට කෝල් කරනවා. පොලිසියත් ඇවිත් සතුරු අල්ලගන්න යද්දි දුකින් වගේම බය වෙලා ඉන්න සතුරු දුවන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි එයා නිල් පාට සමනලෙක්ව දැකලා අවුරුදු 18ක් ආපස්සට යන්නේ. එයා දැන් මේ ඉන්නේ 1988 අවුරුද්දේ. එයාගේ පරණ ස්කූල් එක ඉස්සරහා. මේ කාලෙදිම තමයිලු කායවත් මැරුණේ. ඉතින් සතුරුගේ අඳුරු අනාගතින් ගැලවෙන්න කරන්න තියෙන එකම දේ කායව මරෝ මිනී මරුවව හොයාගෙන එයාව නවත්තන එකලු. සතුරුට ඒක කරගන්න පුළුවන් වේවිද? අපි ඉස්සරට කතාව බලාගෙන යමුකෝ. ඊළඟ සීන් එකේ සතුරු ස්කූල් එක ඇතුළට ඇවිත් එයාගේ යාළුවොත් එක්ක ක්ලාස් එකේ වාඩි වෙනවා. ඒත් එක්කම යාළුවගේ ටීචර් හෂිරු ඇවිත් ළමයින්ට වාඩි වෙන්න කියනවා. බලාගෙන යද්දි ක්ලාස් එකට තාම කායෝ ඇවිල්ලා නැහැ. එයා වෙනද වගේම පරක්කුයි. ඉස්කෝලෙන් පස්සේ සතුරු දෝගෙන යන්නේ එයා අනාගතයේ මැරෙලා ඉන්නව දැකපු අම්මෝ බලන්න. එතකොට මේ ඉන්නේ සතුරුගේ තව යාළුවෙක් කෙන කෙන්යා. ගෙදර ආවහම සතුරු දකිනවා අම්මා වැඩ ඇරිලා ඇවිල්ලා මහන්සියට බිම නිදාගෙන කියලා. පස්සේ අම්මා හැරිලා කෑම උයලා දෙන්නත් එක්කම කන්න පටන් ගන්නවා. සතුරුට තේරෙනවා අම්මත් එක්ක මෙහෙම කනවයි කියන එකත් එයාගේ ජීවිතේ ලස්සනම දෙයක් කියලා. සතුරුට ඉතින් මෙතනදී ඇඬෙනවත් එක්ක ඊළඟ දවසේ සතුරු කායෝ දකිනවා. එයා ඉතින් මේ කාලේදී මැරෙනවා කියලා දන්න සතුරු කායෝගෙන හැගහගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා එයාගේ යාළුවෝ හිතන්නේ සතුරු කායෝට කැමතියි කියලා. ඒ විතරක් නෙමෙයි මේ ඉන්න යාළුවෝ කාසු කියනවා සතුරුට කායෝක කතා කරන්න ගේමක් ගහලා දෙන්නම් කියලා. හැබැයි මේ කොල්ල නම් ඉතින් ඒක විහිළුට නෙමෙයි කියලා තියෙන්නේ. ඊළඟ සීන් එකේ ස්කූල් එක ඇරිලා සතුරු ගිහින් කායෝ හම්බ වෙනවා. කෙල්ල නම් අහන්නේ සතුරුගෙන් ඔයා මෝඩෙක්ද කියලා. සතුරු කියනවා එයාට ඕන කායෝ එක්ක යාළු වෙන්නලු. තව කායෝව ගෙදර එක්ක යන්නම් කියලාත් කියනවා. ඉතින් කායෝ කියනවා එයාට තේරෙනවලු ඇයි සතුරු එයා එක්ක යාළු වෙන්න හදන්නේ කියලා. after all සතුරුත් කායෝ වගේම බොරුලු කරන්නේ. ඒ දේ අහලා කොල්ල නම් ඉතින් ගල් ගහනවා. ඇත්තටම ඉතින් කායෝ මොකද්ද කියන්න ගියේ. පස්සේ ඉතින් කායෝ ආයෙම අහනවා සතුරුට කෙනෙක්ව මරන්න පුළුවන්ද කියලා. එයා වෙනුවෙන් කොල්ල නම් ඉතින් ෂොක් වෙලා යනවා. උත්තරයක් දෙන්න නැති පාර කායෝත් ඉතින් තනියම ගෙදර යන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි සතුරු දකින්නේ කායෝගේ කකුලේ කවුරු හරි ගහපු තැලුම් පාරවල් තියෙනවා කියලා. බලාගෙන යද්දි ඉතින් කෙල්ලගේ අම්මා යට ගහනවා බනිනවා වද දෙනවා. ඒ වගේ ටිකක් නපුරු කෙනෙක්ලු. ඊළඟ දවසේ ඉතින් සතුරුගේ යාළුවන්ට මාරම හැපි. මොකද ඇයි සතුරු කායෝත් එක්ක කතා කරපු නිසා. නමුත් කෙන්නේ හැමෝම සංසුන් කරනවා. ඒක නම් හොඳයි. සතුරුට ඉතින් ඊළඟ වැදගත් දේවල් තියෙනවනේ හිතන්න. ඇත්තටම අවුරුදු 30ක් වෙන කෙනෙක් අවුරුදු 11ක පොඩි කෙනෙක්ගේ බොඩි එකක් ඇතුළේ ඉන්නවයි කියන්නේ. ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඉස්කෝල් එක ඇරුණාම සතුරු යාගේ යාළුවන්ට බයි කියන්නේ කෙන්නේත් එක්ක කතා කරන්න කලින් එයා කියනවා කලින් වෙලාවේ කෙන්නේ යාගේ යාළුවන්ව සංසුන් කරාට තෑන්ක්ස් කියලා. කෙන්නේට ඉතින් තේරුම් යනවා. එයා සතුරුට කියනවා කායෝට කතා කරන්න ගොඩක් වැදගත්. ඒ වගේම එයා දැනගන්න ඕනලු සතුරුගේ ඕනම දෙයකට එයාගේ යාළුවෝ සෙට් එකේ ඉන්නවයි කියලා. කෙන්නේ ඉතින් යන්න කලින් එයා ආයෙම සතුරුට කියනවා කායෝගෙන තව විස්තර ඕනනම් එයාලගේ ඉස්කෝලේ ළමයි ගැන තියෙන පොතේ හොයලා බලන්න කියලා. සතුරුට දෙනවා කෙන්නේ කිව්වේ එයාට කායෝගේ පොතේ මොනවද තියෙන්නේ කියලා කියලා බලන්න කියලා. මෑතකින් ගිහිල්ලා පොත පෙරලා බලද්දි ඒක ඉතින් හොයා ගන්නවා. මේ පොතේ කායෝ ලියලා තින්නේ එක කතාවක්. කතාවේ නම තමයි නගරයක තනියම මම. අපිට පේනවට වඩා කතාව පොඩ්ඩක් වෙනම පැත්තකට වගේ නේද යන්නේ. කායෝ ලියලා තියෙන මේ කතාව ඉතින් ගොඩක්ම හાર્ට් බ්‍රේකින්. ඒ පොතේ කායෝ ලියලා තියෙනවා එයාට ඕන මේ නගරින් ඈත් වෙලා ගිහිල්ලා කවුරුත්ම නැති දුප්පතකට ගිහිල්ලා ඉන්නේ. මොකද එතකොට කායෝට කාටවත් කරදර හිරිහැර කරන්න බැරි නිසා සතුරුට තේරෙනවා කායෝට මේ වෙලාවෙ ඉතින් ගොඩක් උදව් ඕනේ කියලා. ඉතින් කොල්ල අම්මට කියනවා එයාගේ බර්ත්ඩේ එකට එයාගේ යාළුවෝ 5 දෙනෙක්ට එන්න කියන්න ඕනේ කියලා. අම්මත් ඒකට කැමති වෙලා ඔන්න ඊළඟ දවසේ ස්කූල් ඇරිලා සතුරුගේ යාළුවෝ ඔසාමු කායෝ යනවා දැකලා සතුරුට කියනවා එයා එක්ක ගිහිල්ලා කතා කරපන් කියලා. ඒ කියනවත් එක්කම කොල්ල ඉතින් දුවල යනවා.
මෙයා කායෝගේ පස්සෙන්ම ගිහිල්ලා කායෝ නිතරම ඉන්න පාර්කේ ගාවට ආවහම සතුරු පොඩි කතා බහක් පටන් ගන්නවා. අන්තිමට මෙයා කෙල්ලට ඉන්විටේෂන් කාඩ් එකකුත් දෙනවා. එයාගේ බර්ත්ඩේ එකට එන්නේ කියලා. ඒක තියෙන්නේ මාර්තු දෙවනිදලු. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්නකෝ. කායෝත් ඉතින් ඒකට එන්නම් කියනවා. ඔන්න සතුරු එයාගේ අම්මවයි කායෝවයි බේර ගන්න එක ස්ටෙප් එකක් තිබ්බා. ඔන්න ඊළඟ දවසේ සතුරු මේ හමඩ කියන පොඩි ළමයාත් එක්ක අයිස් හොකි කරන්න යනවා. ඒකට යන්න කලින් සතුරුට කවුරුත් විශ් කරන්නේ නැති නිසා ගෑල් ළමයි කායෝට විහිළු කරනවා. සතුරුට සුබපතන්නේ කියලා. කායෝත් ඉතින් එයාට සුබපතනවා. ඊළඟ සීන් එකේ තරමේ පටන් ගත්තාම සතුරුනව හමඩව පහු කරගෙන යන්න පටන් ගන්නවා. හැබැයි ෆිනිෂින් ලයින් එක ළඟට එද්දී සතුරුම හමඩට දිනන්න ඉඩ දෙනවා. තරඟේ බලන් හිටපු හැමෝම හමඩට සුබපතද්දී එයා සතුරු ගාවට ඇවිල්ලා එයාව අල්ලගෙන ඔබ කොහොමත් හැමදාම පරාදයි කියලා කියනවා. මාර ඩයල් එක නේද? තරඟේ පස්සේ සතුරු කායෝගෙන් එයාගේ බර්ත්ඩේ කවද්ද කියලා අහන්න හදනවා. නමුත් හමඩට දිනන්න දීපුව ගැන කායෝට සතුරු ගැන තරහ ගිහිල්ලා සතුරු පැහැදිලි කරන්න හැදුවත් කායෝ කියනවා ඒකට කමක් නැහැ. කොහොමත් ඒ දෙන්න වංචාකාරයෝයි කියලා. හැබැයි කාරණේ තමයි සතුරුට කායෝගේ බර්ත්ඩේ එක ගැන දැනගන්න ඕනලු. මතකයිනේ මේ කාලේ තමයි ළමයි 3 දෙනෙක් අතුරු දහන්න උනේ. එක්කෙනෙක් කායෝ අනිත් එක්කෙනා හිරෝමි තව කෙල්ලෙක් හිටියා ආයයි කියලා. ඉතින් මේ 3 දෙනාගෙන් කායෝට විතරලු වයස අවුරුදු 11 සම්පූර්ණ වෙලා තිබ්බේ නැත්තේ. ඉතින් අනාගතේ ඉඳන් ආපු සතුරු දන්නවා කායෝ අතුරු දහන්න උනේ මාර්තු 1 ඉඳන් කායෝගේ උපන්දිනේ 4 දවසක කියලා. සතුරුට ඉතින් මේක ෂුවර් කරගන්න ටීචර්ස්ලා ඉන්න ස්ටාෆ් රූම් එකට ගිහිල්ලා කායෝගේ උපන්දිනේ හොරෙන් බලද්දි එයාව යෂිරෝ ටීචර් අල්ලගන්න ඇවිල්ලා. හැබැයි යෂිරෝ නම් මාරම හොඳ ටීචර් කෙනෙක්. එයා සතුරුට කායෝගේ බර්ත්ඩේ එක තියෙන දවස කියනවා මාර්තු 2 බලාගෙන යද්දී එදාටම තමයි නේද සතුරුගේ බර්ත්ඩේ එක තියෙන්නේ. ඒ කියන්නේ කායෝ අතුරු දහන්න වෙන්නේ මාර්තු 1 වෙනිදා. යෂිරෝ ටීචර් සතුරුට කායෝ ගැන කිව්වහම එයා එතන යන්න යනවා. පස්සේ සතුරු යොකී එක්ක ටිකක් කතා බහ කරන්න එහෙ යනවා. සතුරුට තේරුම් යනවා යොකී මිනිමරුවෙක් ඉන්න තරම් නරක කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් අවාසනාවකට අනාගතයේදී මේ අතුරු දහම් වීම තුනට යොකීවනේ පොලිසිය අරගෙන යන්නේ. එහෙම අරගෙන ගිහිල්ලා එයාට මරණ දඩුවමක් දෙනවලු. ඉතින් මේ වෙලාවේ සතුරුත් මොකක්ම හරි කරලා එයාගේ යාළුවන්ව බේරගන්න අදිස්ථාන කරගන්නවා. පස්සේ සතුරු කායෝගේ ගෙදර යනවා. එයාට තේරෙනවා කායෝගේ අම්මා ගෙදර නැතේ කියලා. ඒ නිසා එයා ගෙදර පිටිපස්සට යද්දී භයානක දෙයක් දකිනවා. කායෝගේ ස්කූල් බෑග් එක ගබඩා කාමරේ ඉස්සරහා වැටිලා. එයා දොර අරිද්දී කොල්ලට පේනවා බිම් වැටිලා අඬ ඉන්න කායෝව කවුරු හරි ඉතින් මේ පුංචි කෙල්ලට හොඳටම ගහලා. සතුරු උදව් කරන්න ගියත් ඒ වෙලාවෙම තමයි කායෝගේ අම්මා අකිම හිනසුගේ මෙතෙන්ට එන්නේ. බලද්දී මේකි තමයි කායෝට හොඳටම ගහලා කරදර කරලා තියෙන්නේ. එයා සතුරුව පැත්තකට තල්ලු කරලා දුවවත් අල්ලගෙන ගේ ඇතුළට ඇදගෙන යනවා. පස්සේ මේකි අහිංසක කායෝගේ මූණ අයි සතුරු එක ගිල්ලන්නේ. එයාගේ මූණේ තියෙන තැලුම් පාරවල් ඉක්මනට හොඳ කරන්න කියලා හිතාගෙන මොකද ඒව වෙන අය දැක්කොත් මේ ගෑනිටමනේ බැනුම් අහන්න වෙන්නේ. අන්න ඒ නිසා ඔව් කායෝගේ අම්මා නයිති මාර නපුරු කෙනෙක්. ඊළඟ දවසේ සතුරු සිද්ධ වෙච්ච දේ යෂිරු ටීචර් කියනවා බලාගෙන යද්දී එයා දැනටමත් දන්නවා කායෝ අපයෝජනය වෙනවයි කියලා. අවාසනාවකට ඉතින් ළමා සුවසාධන සේවාවලට කෙව්වත් එයාලට කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වෙලා. හැබැයි යෂිරු ටීචර් කියනවා එයාලට පොඩි හරි සාක්ෂියක් අහු වුණ ගමන් කට්ටියම එකතු වෙලා කායව එයාගේ අම්මගෙන් බේරගමුයි කියලා. මේ යෂිරු ටීචර් නම් මාරම හොඳ කෙනෙක් නේද මං කලින් කිව්වත් වගේ. මේ අතරේ ඉන්ටර්වල් එක වෙලාවේදී හැමෝගෙම ලන්ච් මීල් එකේ සල්ලි එකතු කරන එකේ වගකීම සතුරුගේ කායෝගේ අතේ තමයි තිබ්බේ. ඒ වගේම එයාලා එහෙම ඉතින් සල්ලි එකතුත් කරලා. හැබැයි වැඩේ කියන්නේ කවුරු හරි කෙනෙක් සතුරුගෙන් ඒ සල්ලි ටික හොරකම් කරලා සතුරුට එහා පැත්තේ ඉන්න මේ කෙල්ල මිසාටෝ කියන්නේ කායෝ හොරකම් කරන්න නැති කියලා. බලද්දී ඇත්තටම සල්ලි තියෙන ලියුම් කවරේ තිබිලා තියෙන්නේ කායෝගේ බෑග් එකේ. ඉතින් හැමෝම කායෝට බයින්න රෙඩි වෙද්දී සතුරු මිසාටෝට හොඳටම බයින්න පටන් ගන්නවා. කොල්ල කියනවා කායෝ කොච්චර දුප්පත් වුණත් එයා කවදාවත් හොරකම් කරන જાතිය කෙනෙක් නෙමෙයි කියලා. ඔන්න එතකොටම තමයි මේ රණ්ඩුව යෂිරෝ ටීචර් නවත්තන්නේ. එයා කියනවා කායෝගේ අතේ සල්ලි තිබ්බේ වැරද්දක් නෑ. මොකද එයාටනේ සල්ලි එකතු කරන එකේ වගකීම තිබ්බේ කියලා. පස්සේ කායෝ සතුරුට තෑන්ක්ස් කරනවා. ඒ වගේම එයා ක්‍රිස්මස් ට්‍රී එක ගැන දෙයක් කියනවා. ඉතින් සතුරු එයාට ග්ලව්ස් දෙකක් දීලා ක්‍රිස්මස් ට්‍රී එක බලන්නත් යනවා. ඒ යන අතරේ එයාලා රතු පාට නරියෝ ටික දෙනෙකුත් දකිනවා. ඊළඟට ඉතින් දෙන්නම ගහගාවට යනවා. සතුරු කියනවා එයාලා ආයේ සමයකේදීත් මෙතෙන්ට ඇවිල්ලා හම්බ වෙමුයි කියලා. ඊළඟ සීන් එක අපිට පෙන්නනවා කෙන්නේ යෂිරෝ ටීචර්යි මොකක් හරි රහසක් කතා කර කර ඉන්නවයි කියලා. ඇත්තටම එයාලා මොනව කතා කරනව ඇද්ද? ඔන්න පස්සේ දවසේ උදේම නැගිටින සතුරු අම්මට කියනවා යාට සෙනසුරාදාට පොඩ්ඩක් එළියට යන්න ඕනේ කියලා. වැඩේ කියන්නේ ඉතින් අම්මට නම් තේරෙනවා සතුරු මේ ඩේට් එකකට යන්න තමයි අහන්නේ කියලා. ඉතින් සතුරුත් කායෝ ගැන අම්මට කියනවා. ඊළඟට ස්කූල් එකේදී සතුරු සෙනසුරාදාට කායෝ එයයි එක්ක එළියට යමුද කියලා එයාගේ යාළුවන්ගෙන් අහනවා. 4 දෙනාම ඉතින් ඒකට බෑ කියන්නේ කොල්ලට තනියම කායෝ එක්ක යන්න දෙන්න ඕනේ කියලා හිතලා. පස්සේ මෙයා කායෝටත් කියනවා එයා
කෙල්ලව ඩේට් එකට එක්කගෙන යනවා කියලා මේ සෙනසුරාදාට කායෝ කියනවා එයාට එයාගේ අම්ම එන්න දෙන්නේ නැති වේවි කියලා. ඒ නිසා ඉතින් සතුරු කායෝගේ අම්මට කතා කරන්න යනවා. ඔයා හිතුවා වගේම මේකි ඒකට බෑ කියන විතරක් නෙමෙයි සතුරුට ගහන්නත් යනවා. කොල්ලගේ අම්මා සචිකෝ ඇවිල්ලා තමයි ඒක නවත්තන්නේ. සතුරුගේ අම්මා ඇවිල්ලා කායෝගේ අම්මගේ විරුද්ධ පැත්ත වගේ. anyway කායෝට කොහොම හරි ඔන්න ඩේට් එකට යන්න අම්මගෙන් පර්මිෂන් හම්බ වෙනවා. ඒ නිසා එයා සතුරු එක්ක සයන්ස් සෙන්ටර් එකට යනවා. මේ ඩේට් එකට යන අතරේ සතුරුට මතක් වෙනවා අවුරුදු 18කට කලිනුත් මෙතනදීම එයාට කායෝ හම්බුණා නේද කියලා. එයාට හිතෙනවා එයා අතීතයේ වෙච්ච දේ මොකද දිගටම කරගෙන යන්නේ කියලා. එතකොටම තමයි සතුරුගේ යාළුවෝ ඔක්කොම එතෙන්ට එන්නේ. මතකයිනේ අවුරුදු 18කට කලින් එයා මෙතන ඉද්දී හිටියේ කායෝ විතරයි. හැබැයි මේ වතාවේ එයාගේ යාළුවෝත් ඉන්නවා. අන්නේ විදිහට සතුරු ටිකෙන් ටික වෙන්න යන මේ ඛේදවාචී නතර කරලා අනාගතේ වෙනස් කරන්න try කරනවා. ඊළඟ සතිය සතුදා ස්කූල් දවසේ කායෝ උදේම ක්ලාස් එකට ඇවිල්ලා එයාගේ අම්මා එයාට ගෙවුණු දවස් ටිකේ ගහලා නැද්ද කොහෙද මේ වෙලාවේ මුළු පන්තියම ඉස්සරහා කායෝට ඔයාද ලස්සනයි කියලා සතුරු කිව්වහම මුළු ක්ලාස් එකම ඉතින් සයිලන්ට් වෙලා යනවා. මාරම කියුට් නේද? අද දවස් ඇවිල්ලා ඇනිමේ එකට අනුව හොඳේ පෙබරවාරි 29. ඒ කියන්නේ හෙට කායෝගේ අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසා සතුරු මොකක් හරි කරලා ඒක වෙන්න යන එක නතර කරන්න ඕන. ඉතින් එයා කායෝ ගෙදර එක්කගෙන ගිහිල්ලා කියනවා හෙටත් එයාව ගන්න ගෙදරටම එන්නම් කියලා. ඊළඟ දවසේ කොල්ලා උදෙන්ම ගිහිල්ලා කායෝ ගෙදරින් එක්කගෙන එහෙමම යද්දී සතුරු කායෝගේ අදිනුත් අල්ලගෙන තමයි එක්කගෙන යන්නේ. ඒ නිසා ඉතින් කොල්ලගේ යාළුවන්ටත් පට්ටම සතුටුයි. පස්සේ දෙන්නම එකට කාලේ ගත කරන්නේ සතුරු එයාව කිඩ් සෙන්ටර් එකට එක්කගෙන යන්න කලින් පොඩි සෙල්ලම් වලින් සතුරු ලේසියෙන් පරාද කරන කායෝ කියනවා එයාට දැන් ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් කොල්ලා කායෝ ගෙදර එක්කගෙන ගිහිල්ලා ඇරලවනවා. සතුරු ඉතින් මේ සැරෙත් කියනවා එයා හෙට ඇවිල්ලා කායෝ එක්කගෙන යන්නම් කියලා. එදා රෑ කොල්ලා ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ ඊළඟ දවස් උදා වෙනකම්. වෙලාව පාන්දර 12 වුණ ගමන් සතුරු කායෝ ගෙදරට ගිහිල්ලා එයා බලාගෙන ඉන්න මොකක් හරි වේවිද කියලා. කොල්ල ගැඟට ඉතින් ලේටියක් උනන්නේ උදේ පාන්දර 12 පහ වුණාට පස්සේ. හොඳේ එයා දැන් ටිකෙන් ටික අනාගත වෙනස් කරනවා වගේ නේද? එදාම උදේ පාන්දර 6 වෙද්දි සතුරු කායෝ ගෙදර ඉස්සරහා ඉන්නවා. පස්සේ ඉතින් දෙන්නත් එක්කම ඉස්කෝලේ ගිහිල්ලා ඇරිලා ගෙදර එන්න හදද්දි යශිරෝ ටීචර් ඇවිල්ලා පොඩි උදව්වක් දෙන්න පුළුවන්ද කියලා සතුරු අය කායව එක්කගෙන යනවා. ඒ දෙන්න අය ක්ලාස් එකට එද්දි පන්ති ඉතින් කවුරුත්ම නැහැ. හැමෝම ගිහිල්ලා. ඉතින් සතුරුයි කායෝයි ෆුඩ් සිටි එකට ගිහිල්ලා සෑන්ඩ්විච් හදන්න ඕන කරන බඩු ටිකකුත් අරගෙන සතුරුයි ගෙදර යන්නේ. එයාගේ බර්ත්ඩේ පාටි එකට ඕන කරන සෑන්ඩ්විච් හදන්න ඕනේ කියලා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ සතුරුගේ යාළුවෝයි එයාගේ අම්මයි සර්ප්‍රයිස් පාටි එක arrange කරලා ඒකට යශිරෝ ටීචර්ත් උදව් කරලලු බලද්දි ටීචර් කෙන්නට කියලා ඒ දෙන්නගේ බර්ත්ඩේ එක තියෙන්නේ එකම දවසේ කියලා. ඉතින් මේ කට්ටිය දෙන්නටම කේක් දෙකක් ගෙනල්ලා මේ වෙලාවේ කායෝට දුකක් හිතෙනවා. එයා කියනවා සතුරුගේ තෑග්ග වෙලාවට හදලා ඉවර කරගන්න බැරි වුණා කියලා. සතුරුත් ඒකට කමක් නැහැ කියලා එයා gift එක කායෝට දෙනවා. ඒකේ තියෙන ඉතින් ලස්සන උණුසුම් ග්ලව්ස් දෙක. කායෝගේ ඇස්වල ඉතින් කඳුළුත් පිරෙනවා. එයා හැමෝටම තෑන්ක්ස් කරනවා. ඉතින් කොච්චර ලස්සනද නේද? පාටි කරුණාට පස්සේ සතුරු කායෝව ගෙදරින් අරලවන්න යනවා. කායෝගේ gift එක හෙට අනිවාර්යයෙන්ම දෙන්නම් කියලා සතුරුට කියනවා මේ වෙලාවේ. ඔන්න ඊළඟ දවසේ සතුරු ස්කූල් එකට ගියාම කායෝ ඇවිල්ලා නැහැ. ඒ වගේම එයා ආයේ කවදාවත් මෙනෙහෙකුත් නැහැ. සතුරු කොච්චර try කරත් එයා අනාගතය වෙනස් කරලා නැති පාටයි. එක වෙලාවකදී බලද්දි ලස්සනම ලස්සන anime එකක් වෙන මේක තව වෙලාවක පට්ටම දුක හිතෙන anime එකක් වෙනවා. හරි ආයෙම කතා පැත්තට හැරුණොත් ක්ලාස් එකේ ඉන්න සතුරුට කායෝට මොකක් හරි වුණාද කියලා පට්ටම් බයයි. ඉස්කෝලේ ඉවරන ගමන් එයා දුවන්නේ කායෝ ගෙදරට. බලද්දි ගෙදර කවුරුත් නැද්ද කොහෙද? එයා පස්සේ ගබඩා කාමරේ චෙක් කරත් එතනත් කායෝ නැහැ. හැබැයි එයා තව දෙයක් හොයාගන්නවා. ඒ තමයි ගබඩා කාමරේ ළඟින් වැඩිහිටි කෙනෙක්ගේ අඩිසලකුණු ටිකක්. සතුරු මෙතන යනවත් එක්කම අපිට පේනවා කායෝගේ අම්මයි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උයි ගේ ඇතුළේ ඉඳන් බයලා කල්පනා කර ඉන්නවා අපි ඊළඟට මොකද කරන්න කියලා. හපුයි. සතුරු ඉතින් ඊළඟ දවස් දෙක ඉස්කෝල් නොගිහින් නිවාඩු දානවා. එයා ඉතින් හොඳට මානසික වැඩිලා ඉන්නේ. අම්මා ප්‍රවෘත්ති කියන එයාගේ යාළුවෙක් කතා කරනවා කියලා කොල්ල දකිනවා. බලද්දි මෙන්න මේ කාලෙදිම තමයි ළමන්ගේ අතුරුදහන් වීම ටිකත් පටන් අරගෙන තියෙන්නේ. පස්සේ ඉතින් උදේ කෑම කකා ඉද්දි අම්මා සතුරුට කියනවා කාය වෙනුවෙන් ඔයාට මොනවත් කරන්න තව නැති කියලා. හැබැයි ඉතින් සතුරු නම් මේකට එකග වෙන්නේ නැහැ. පස්සේ එයා ඉස්කෝල් එකට ගියාම යශිරෝ ටීචර් කියනවා ක්ලාස් එකේ ළමයට කායෝ එයාගේ ආච්චිලයි ගෙදර ගිහිල්ලයි කියලා. ඒක නේ ඉතින් අම්මෝලගේ බොරුවක් අපි දන්නවනේ ඇත්ත මොකද්ද කියලා. ඇත්තටම ඉතින් දැන් මේ වෙලාවෙද්දී කායෝ මැරිලා. යශිරෝ ඉතින් මේ ගැන සතුරුට ප්‍රයිවට් එකේ කියනවා. දවස් 6කට පස්සේ අනිත් ගෑවල් ළමයි දෙන්නත් අතුරුදහන් වෙනවා. මේ දේලා තව දවස් 3කට පස්සේ ඇත්තම සිද්ධියේ ප්‍රයෝති වලත් යනවා. දැන් ඉතින් ළමයිට ගෙදර යන්න පුළුවන්. එයාලගේ බාරකාරයත් එක්ක විතරයි කියලා ප්‍රයෝති වලින් කියනවා. පස්සේ දවසේ සතුරු කායෝගේ ගෙදර ළඟින් යද්දී එයා දකිනවා කායෝගේ අම්ම කුණු බෑගයක් විසි කරලා දානවා කියලා. ඒ බෑග් එකේ ඇතුලේ සතුරු කායයට දුන්න අර ග්ලව්ස් දෙක තියෙනවා. දුකින් වගේම බයෙන් කෑ ගහගෙන දුවන සතුරු S2 පියාගත්තාම
එය ආයෙම එයාගේ වර්තමාන සිහියට එනවා. සතුරු දැන් ඉන්නේ යාළ ගෙවල් ළඟ. එයා දන්නවා උට දැන් පැන ගන්න වෙනවා කියලා. ඒ නිසා එයා එදා රෑ මේ පාලම යට ගත කරනවා. ඊළඟ දවසේ කොල්ලා කෝබි එකක් බිබී ඉද්දී එයාට පීස් ෂොප් එකේ මැනේජර් කෝල් කරනවා. එයා සතුරුට ගෙදරට ආරාධනා කරලා රෑ කෑම වේලකුත් දෙනවා. පස්සේ මේ මැනේජර් එළියට යන්නේ බියර් වගේ අරගෙන එන්නම් කියලා. පස්සේ සතුරු ටීවී ගොන් කරාම අවාසනාවකට ඉතින් සතුරු අත්තරංගුවට ගන්නේ කියලා දැන්වත් ප්‍රවෘත්තිවල දාලා කට්ටියම හිතාගෙන ඉන්න දැන් සතුරු යාගේ අම්මව මැරුවයි කියලා. හොඳේ ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්නකෝ. එයා එළිය බැලුවහම සතුරු දකිනවා. එයාගේ මැනේජර් පොලිසියට ඔත්තුව දීලා කියලා. මැනේජර් සතුරුට කෝල් එකක් දීලා තින්නේ එයාව කොට කරගන්න. ඒත් ඉතින් සතුරු මැනේජර්ට නම් බනින්නේ නැහැ. ඇත්තටම ඉතින් අපි එතන හිටියත් ඒකමනේ කරන්නේ නේද? පස්සේ මෙයා මෙහෙම පැන ගන්න අතරේ එයාට අයිරිව හම්බ වෙනවා. එයා ෆෝන් එක ඕෆ් කරලා සතුරුට කියනවා පොලිසියව ට්‍රැක් කරන්න පුළුවන් කියලා. පස්සේ ඉතින් අයිරි තව කියනවා සතුරු කවදාවත්ම එයාගේ අම්මව මරන්න දෙන්නේ නැtei කියලා. මේ කෙල්ල සතුරු ඉතින් එයාගේ ගෙදර එකගෙන යනවා. එහෙදි සතුරු ස්තුති කරත් අයිරි කියනවා ඒක සුළු දෙයක් කියලා. පස්සේ ඉතින් එයා කායෝගේ මරණ ගැන තියෙන කතාව පටන් ගද්දිම සතුරු රිසර්ච් එකක් කරන්න කියලා කියව හිටපු පොත ආයම පොඩ්ඩක් පෙරලා බලනවා. සතුරු මේ වෙලාවේ එක කියවද්දි එයාට තේරෙනවා කායෝ මැරිච්ච දවස වෙනස් වෙලයි කියලා. බලාගෙන යද්දි එයා මේ සැරේ මැරෙද්දි වයස අවුරුදු 11 සම්පූර්ණ වෙලා. මදකනේ සතුරු කලින් මේ පොත බලනකොට කායෝගේ වයස තිබ්බේ අවුරුදු 10යි කියලා. ඒ කියන්නේ ඉතින් සතුරුට අනාගතේ වෙනස් කරන්න පුළුවන් කියන එක නේද? ඊළඟ දවසේ අයර්ගේ පවුලේ කට්ටියම එළියට ගියාම සතුරු ලයිබ්‍රරි එකට ගියන්නේ පත්තරවල මොනවද තියෙන්නේ කියලා බලන්න. අයිරිදී වැඩ ඇරිලා ගෙදර යද්දි පීස් එකකුත් අරගෙන තමයි යන්නේ. ඒ වෙන කාටවත් නෙමෙයි. ඒ සතුරුට තමයි අරගෙන යන්නේ. මේ වෙලාවේ අයිරි දකිනවා මැනේජර් එක මිනිස්සෙක් එක්ක කතා කර ඉන්නවා. අයිරි මෙතනින් යද්දි මේ මිනිස්සයා දිහා අමුතු විදියට බලාගෙන ඉන්නවා. මේ ඩයල් එක නම් පොඩ්ඩක් සැකයි නේද? anyway මැනේජර් අයිරි ළඟට ඇවිත් කියනවා සතුරු මේ වගේ දෙයක් කරයි කියලා විශ්වාස කරන්නත් බෑ. ඔයාට සතුරුව හම්බුනොත් උදව් කරන්න මටත් කෝල් එකක් දීලා කියන්නේ කියලාත් කියනවා. පස්සේ ඉතින් මේ මැනේජර් කාර්යය අයිරි ගෙදරට යද්දි එතනදී සතුරු හොරෙන් ගෙදරට එන්න හදනවා කියලා දකිනවා. පස්සේ මූ පොලිසියට කතා කරන හදද්දිම පිටිපස්සෙන් ආපු අයිරි එයාගේ ෆෝන් එක අරගෙන ඒක කඩලා මුගේ නහයටම එකක් දෙනවා. මැනේජර් කියනවා එයා අයිරි ගැන වද වෙනවයි කියලා. අයිරි කියනවා ඒක ඇත්තනම් මටයි සතුරුට පාඩුව ඉන්න දෙන්නේ කියලා. ඒ සිද්ධියෙන් පස්සේ අයිරි සතුරුයි පාලමට වාඩි වෙලා ඉන්නවා. එයාලාට දැන් අයිරි ගෙදර යන්නත් බෑ. මෙතනදී සතුරු අයිරිට කියනවා අයිරි පොලිසියට කතා කරලා කියන්නලු සතුරු එයාට උදව් කරන්න කියලා බල කරයි කියලා. එතකොට ඉතින් අයිරිට මේ නඩුවෙන් බේරෙන්න පුළුවන්නේ. ඒකලත් ඉතින් මේ කෙල්ල කායෝ කියනවා වගේ එයත් අහනවා ඔයා මෝඩිද්ද කියලා. පස්සේ සතුරු අයිරිගෙන් අහනවා එයාට සතුරුව එච්චර විශ්වාසයි කියලා. අයිරි කියනවා අවුරුදු කිහිපයකට කලින් එයා පොඩි කාලේදී එයාගේ තාත්තා චොක්ලට් එකක් හොරකම් කරයි කියලා. පොඩි ප්‍රශ්නයක් ගිහින් අයිරි දන්නවා තාත්තා එහෙම හොරකම් කරේ නැtei කියලා. හැබැයි කවුරුත් මෙයාව විශ්වාස කරලා නැහැ. අයිරිගේ අම්මත් ඇතුළුව අන්තිමටදී තාත්තා ඩිවෝස් වෙලා රට ගිහිල්ලා අයිරි කියනවා එයා සතුරු විශ්වාස කරන්නේ එහෙම කරන්න ඕන නිසයි කියලා. පස්සේ අයිරි ගෙදරට එන්නේ ඇදුම් අඩු කරගන්න හිතාගෙන. එයාට ඉතින් මේ වෙලාවේ සතුරුගේ අම්මගේ ෆෝන් එකෙන් ටෙක්ස්ට් එකක් එනවා. ඔයාට මතකනේ දැන් සතුරුගේ අම්මගේ ෆෝන් එක තියෙන්නේ අර මිනිමරුව ළඟ. ඒ ටෙක්ස්ට් එකේ ලියලා තියෙන්නේ ඔයා ඉන්න තැනම ඉන්නේ කියලා. ඔන්න එතකොටම තමයි අයිරිගේ ගේ ඇතුලෙන් එන දුමක් එයා දකින්නේ. දොර අරිද්දිම ලොකුම ලොකු දුමක් කාමරයට එනවා. එයාගේ ගෙදෙට්ට ගිනි තියලා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි. ඇත්තම සතුරුගේ අම්මයි ළමයින්වයි මරපු මිනිමරුවා. ඒකම දුම වැඩි නිසා මේ ලාවේ අයිරිට සිහිය නැති වෙනවා. ඔන්න ටික වෙලාවක් යද්දී මේ කාරංචිලා සතුරු අයිරිගේ ගෙදර ඉස්සරහට ඇවිත් කොල්ලා ඉතින් දෙපාරක් හිතන්න නැතුව ගේ ඇතුළට ගිහිල්ලා අයිරිව නැගිට්ටවගෙන එක්කන් ඉන්න හදද්දී කෙල්ලට ටික වෙලාවකට සිහිය එනවා. ඒ වෙලාවේ එයාගේ ෆෝන් එක සතුරුගේ සාක්කුවට දානවා. ඔන්න එතකොටම තමයි මැනේජරුත් ඇවිත් අයිරිව අරගන්නේ. සතුරුට කියනවා මේ වෙලාවේ දැන් මෙහෙම පැනගනින් කියලා. කොල්ලා ඉතින් පිටිපස්සෙන් පැන ගන්නවා. ඔන්න දැන් තමයි සතුරුටත් තේරෙන්නේ මිනිමරුව එයා දන්න කෙනෙක්මයි කියලා. එයාට පුළුවන් හැමදේම මේ මිනිමරුව හොයාගන්න කරන්න වෙනවා. ඉතින් එයා අම්මගේ පරණ යාළුවෙක්ට කතා කරලා හම්බ වෙන්න යනවා. මෙයාගේ නම සවාඩා. මෙයා තමයි සතුරු පොඩි කාලේදී කාය වතුරු දහන්න උනාම අම්මත් එක්ක ඇවිල්ලා කතා කර හිටියා. ඔයාලට මතකනේ? සවාඩා නම් සතුරුව සැක කරන්න යාළු. එයා දන්නවා සජිකු කවදාවත්ම මොස්ටර් කෙනෙක් උස්මහත් කරේ නැtei කියලා. මෙයා සතුරුට කියනවා අම්මා මැරුණු දවසේ එයා සවාඩාට කෝල් එකක් කරගත්තේ කියලා. බලද්දී ඒ විදිහට අම්ම දැනගෙන ඉඳලා ළමයින්ගේ තුරු දහමියෙන් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා සවාඩට නම් ඉතින් මාර පසුතැවීමක් තියෙන්නේ. එයා කියනවා එයාට මිනිමරුවගේ නම අහන්න තිබ්බයි කියලා. ඔන්න පස්සේ සවාඩ ඇත්තටම කායයට මොකද උනේ කියලා කියනවා.
මාර්තු 2 වෙනිදා කායෝගේ අම්මා කායෝට හොඳටම ගහලා ගබඩාකාමරයට දාලා තියලා ටික වෙලාවකට පස්සෙලු ඇත්තම මිනිමරුව ඇවිල්ලා තියෙන්නේ. ඌ කායව අරගෙන ගිහිල්ලා එයාගේ ෆොටෝස් අරගෙන පස්සේ යාව ඩීවිෂර් එකේ දාලා තියලා කායෝ හීතලේ ගලලා මැරුණාම ආයෝ කායව ගබඩාකාමරයට අරන් ඇවිල්ලා දාලලු. පස්සේ මේ මිනිමරුවා යෝගී ගෙදර උගේ සපත්තු දෙකත් ගලවලා තියලා ගිහින් එහෙම කරලා තියෙන්නේ මේ මිනි මැරුමට යුකිව කොටු කරන්න කියලා හිතාගෙන. මේ අතරේ හොස්පිටල් එකේ ඉන්න අයරිට පොලිසියෙන් ආරක්ෂාව දාලා එයාලා හිතන්නේ සතුරු අයරිවත් මරන්න ප්ලෑන් කරනයි කියලා. අයරි දන්නවා ඒ හැමදේම බොරුයි කියලා. නමුත් ඉතින් එයාට කරගන්න දෙයක්වත් නැහැ. පස්සේ ඉතින් එයා පත්‍ර ටිකක් කියවන්න යද්දි කවුරු හරි ඇවිල්ලා එයාගේ කරේ අත තියනවා. අපෝ අනිත් පැත්තේ සතුරු සවාඩගේ සිද්ධුන හැමදේම අහගන්නවා. මෙයාලා දෙන්නම නිගමනයකට එනවා මිනිමරුව සතුරුම ටාගට් කරලා එක එක දේවල් කරන නිසා ඌ සතුරුව දන්න කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම අනිවාර්යයෙන්ම සචීකුත් දන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් සවාඩ යනවා අයරකින් ප්‍රශ්න කරන්න හිතාගෙන. සතුරු අවුරුදු 18කට කලින් මිනිමැරුම් වලට සැක කරපු අයගේ නම් ලිස්ට් එක අරගෙන බලනවා. පොලිසි විමර්ශනයේදී පොලිසිය කට්ටිය හිතලා තියෙන්නේ සතුරුගේ යාළුවෙක් කෙන හිරෝමි මැරුවේ එයා ගෑල්ලම එකගේ පෙනුවක් තිබ්බ නිසා කියලා. අනිත් මැරුණ දෙන්නම ආයයි කායෝ දෙන්නම ගෑල්ලමයිනේ. මේ කිල එහෙම කරලා තියෙන්නේ පොලිසියට ඇත්තම මිනි මරුවා ළමයින්ව දන්නේ නැති කෙනෙක් කියලා ඔප්පු කරන්න වගේ. ඉතින් සතුරුට තේරුම් යනවා මිනි මරුවා අනිවාර්යයෙන්ම ළමයින්ව හොඳටම දන්න කෙනෙක් තමයි කියලා. මේ අතරේ සවාඩ හිමීට අයරිත් එක කතා කරන්න කියලා හොස්පිටල් එකට ගියත් මේ විදිහට අයරි හොස්පිටල් එකෙන් පැනලා ගිහින් මේ ඉන්නේ අයරිගේ අම්මා හොඳේ බලන්න යද්දි අයරියාගේ අම්මට සතුටට උන හැමදේම කියලා. අම්මට තීරුම් ගිහිල්ලා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ නිසා ඉතින් අම්මා අයරිට උදව් කරලා හොස්පිටල් එකෙන් පැන ගන්න. පස්සේ අයරි සතුටට කෝල් එකක් දීලා පාලමයට හම්බෙමු කියලා කියනවා. සතුරුත් ඉතින් පාලමයටට ගිහින් එතන ඉන්නවා. ඉතින් අන්තිමට කොල්ලට පොඩි සැකයක් ඇවිත් මෙතනින් යන්න හදද්දී ඔන්න දැන් තමයි අයරි මෙතෙන්ට එන්නේ. එයාලා වාඩිලා කතා කරනවා. සතුරු කියනවා එයා හොයාගත්තු දේවල් ගැන. ඔහොම ටික වෙලාවක් කතා කර කර ඉඳලා සතුරු අයරිට කියනවා එයා හරි වාසනාවන්තයි කියලා. අයරිව හම්බුන එකට අවාසනාවකට වගේ පොලිසිය අයරිය ෆලෝ කරගෙන ඇවිත් එයාලා සතුරු අත්අඩංගුවට ගන්නවා. එයාලා ඇවිදන් යද්දී අයරි යාටම බැන ගන්නවා. හැබැයි සතුරු කියනවා අයරි හින්දලු එයා තාම ගේම් අතහැරලා නැත්තේ. පොලිසිය එයාව එක්කගෙන යද්දී සතුරුට අමුතු හැඟීමක් එනවා. එයා වටපිට බලද්දී එයා දකිනවා සූට් එකක් ගහලා කුඩයක් අරන් ඉන්න කෙනෙක්ව. සතුරු දන්නවා මූ තමයි මිනිමරු වෙයි කියලා. ඒ සීන් එකේදීම කාලේ නැවතිලා එයාලට උඩින් නිල් පාට සමනලෙක් යනයි කියලා අපිට පෙන්නනවා. හම්මෝ ඊළඟට මොකක් වේවිද? ඉතින් සතුරුව මෙහෙම පොලිසිය අරන් යද්දී වෙන කරන්න දෙයක් නැතුව මේ ඉතින් කෑ ගහලා කියනවා අනේ තව එක පාරක් මාව ආපහු කාලෙන් ආපස්සට යවන්නේ කියලා. සතුරු අය උත්සාහ කරොත් එයාට අනිවා කායෝ බේරගන්න පුළුවන්. වාසනාවකට වගේ සතුරු ආයම කායොත් එක සයන්ස් සෙන්ටර් එකේ හිටපු කාලෙට යනවා. එතකොටම එයාගේ යාළුවොත් මෙතෙන්ට එනවා. මේ පාරණ සතුරු අනිවා කායෝ බේරගනී නේද? අද දවස පෙබරවාරි 29. ඉතින් ඊළඟ දවස් ටිකේ සතුරු කරන්න තියෙන හැමදේම කායෝ බේරගන්න කරන්න වෙනවා. පන්ති අතරේ කෙන්නේ කියනවා සතුරු එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. එළියේදී කෙන්නේ සතුරුට කියනවා එයා වෙනස්ම කෙනෙක් වෙලයි කියලා. සතුරු මිනිස්සු ගැන සැලකිලිමත් වගේ රඟපාන වෙනුවට එයා දැන් ඇත්තට මිනිස්සු ගැන හොයලා බලනවලු. ඉතින් කෙන්යා ඒක අගය කරලා එයා අහනවා සතුරු ඇත්තටම කවුද කියලා. සතුරු කියනවා එයාට සුපර් හීරෝ කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කොල්ල කෙන්නට කියනවා කායෝට මොකද්ද වෙන්නේ කියලා. කෙන්නේත් මෙයාලට දෝව කරන්න කැමති වෙනවා. එයා කියන විදිහට එයාට සුපර් හීරෝ කෙනෙක් වෙන්න ඕනලු. හැබැයි ඉතින් අවාසනාවකට අපේ සුපිරි වීරයෝ දෙන්න ක්ලාස් එකට එන්න පරක්කු නිසා යෂුරු ටීචර් එයාලට හොඳ දඩුවමක් දෙනවා. පස්සේ සතුරු එයාගේ යාළුවන්ට කියනවා කායෝ අරන් යන්න එයාට පොඩි වැඩක් තියෙනවා කියලා. සතුරු යොකීලා ගිහින් වැරදිකාරයා යොකී නෙමෙයි කියලා ෂුවර් කරගන්නවා. ඊට පස්සේ සතුරු යොකීගෙන් එයාගේ තාත්තයි කාමරේ ගෙන අහගෙන කොල්ල ආයේ කායෝ ඉන්න තැනට යනවා. මෙතනින් පස්සේ කායෝගේ සතුරුගේ බර්ත්ඩේ එකත් කලින් විදිහටම යනවා. හැබැයි ඒ අතරේ සතුරුට ඉස්කෝලේ දෙයක් අමතක වුණා කියලා එළියට යනවා. ඇත්තටම සතුරු යුකීගේ තාත්තගේ වාහන ටයර් වල හුලං ඇරලා ලොකුම ලොකු ගලකින් යුකීගේ තාත්තගේ කාමරේ ජනේලෙත් කඩනවා. මේ නිසා යුකීගේ තාත්තා පොලිසියට කතා කරාම දැන් එයාලට කොහෙටවත් යන්න බෑනේ. පස්සේ සතුරු කායෝගේ අම්මව හොයාගෙන එයා පඩිපිලෙන් පල්ලෙහාට තල්ලු කරන හදද්දිම වාසනාවකට කෙන්නේ ඇවිල්ලා ඒක නතර කරනවා. කෙන්නේ කියනවා එයා සතුරුව ෆලෝ කරා. ඒ සතුරු අනිවා පිස්සු මොකක් හරි දෙයක් කරාවි කියලා හිතලලු. සතුරු කෙන්නේට තෑන්ක්ස් කරනවා. එයා කියනවා කායව එයාගේ අම්මගෙන් බේරගන්න මේ සිද්ධ වෙන දේවල් ගැන පොලිසියට කිව්වනම් හරි කියලා.
ඒ වගේ මිති සතුරු ළඟ ඒකටත් ප්ලෑන් එකක් තියෙනවා. එයා කායව ගෙදර එක්කගෙන යනකොට කොල්ල කියනවා කායව කිඩ්නැප් කරන්න නෙමෙයි කියලා. කායවත් ඉතින් ඒකට කැමති වෙනවා. සතුරුයි කෙන්නයි කායව අතරවල් දාලා තිබ්බ ස්කූල් බස් එකකට එක්කගෙන යනවා. ඒකෙදී යාලා කායවට ලස්සනට සුවපහසු කාමරයක් වගේ හදලා දෙනවා. සතුරු කියනවා අද මෙතන නවතින්න රැට ආයෙ එයා එනවා කියලා. එහෙම ආවහම දොරට තුන් පාරක් තට්ටු කරනම් කියලාත් කියනවා. කායෝ යාලට තෑන්ක්ස් කරද්දී කෙන්නේ කියනවා යාළු වුණාම එහෙම තමයි කියලා. පස්සේ දෙන්නම ගෙදර යනවා. එදාම රෑ සතුරු කෑමට හේකුත් අරගෙන බස් එකට එනවා. එයා මුළු රෑම කායොත් එක්ක ඉන්නවා. ඔන්න ඊළඟ දවසේ කෙන්නේ තමයි මේ දෙන්නම හැරවන්නේ. ඉතින් මෙන්න මේ සීන් එක නම් මාර කියුට් නේද? එතනින් පස්සේ සතුරු ස්කූල් යනවා. කායෝ බස් එකේ ඉන්නවා. ස්කූල් ඉවරුනහම සතුරු හිරෝමිවත් එයාලා එක්ක කරගෙන එනවා. එයාලා සෙල්ලම් කර කර ඉද්දි කායෝට අයිඩියා එකක් ඇවිත් එයා කියනවා මේ බස් එකේ හිටපු එක ගැන අම්මට ආරංචි වුණොත් එයා බැනුම අහන්නම් අනිත් ඇටි මිට මාරු වෙන්නේ කියලා. එදාම රෑ කායෝ නිදාගෙන ඉද්දී එයාට හෙනවා බස් එකේ දොර ඇරෙනවා. හැබැයි ඒ සතුරු නෙමෙයි. ඒ තමයි මිනිමරුවා. ඔන්න පස්සේ කෙල්ලට අඩි සද්දට හැරෙනවා. එයා සද්ද නැතුව ඉන්න උපරිම try කරත් ඉතින් එයාට එහෙම කරන්න ඕනේ නැහැ. මොකද මිනිමරුව දන්නේ කායෝ මෙතන ඉන්නවයි කියලා. ඌ මොහොකට හරි ඉතින් කලකිරිලා එතන තිබ්බ බඩු වගේ පොළවේ ගහලා එතනින් යන්න යනවා. කායෝ නම් සේෆ්. හැබැයි යාට මිනිමරුවගේ මූණ බලා ගන්න බැරි වෙනවා. අනිත් පැත්තේ සතුරු උදෙන්ම නැගිටලා කායව හම්බෙන්න යන්න බලද්දී අම්මා දැනටම නැගිටලා උදේ කෑම හදනවා. එයාලා කද්දී අම්මා අහනවා සතුරු මොකක් හරි නරක දෙයක් කරනවද කියලා. සතුරු කියනවා එයා කරන්නේ නරක දෙයක් නෙමෙයි කියලා. ඉතින් අම්මා හිනාවක් දානවා. කොල්ල දුවන්න කලින් අම්ම එයාට තව කෑම එකක් දෙනවා බඩගිනි වේවි කියලා. සතුරු ඉතින් ඒක අරන් ගිහින් කායෝට දෙනවා. එයා කාලේ වරුණාම සතුරු එතනින් යනවා. හැබැයි කෑමක යට කොලයක් තියෙනවා. ඒක ලියලා තින්නේ සතුරුගේ අම්මා. එයා දන්නවා සතුරු මොකද්ද කරන්න කියලා. ඒ වගේම එයත් කායෝව ආරක්ෂා කරගන්න මේ වැඩේට උපරිම උදව් කරනවා. මේ අතර ඉතින් ස්කූල් එකේදී ළමයින්ට කායෝ වෙන්නේ නැති එක ගැන සැක හිතෙනවා. යෂුරු ටීචර් කියනවා ඒ ගැන වැඩි හිතන්න එපයි කියලා. පස්සේ යෂුරු ටීචර් සතුරුගෙන් අහනවා කායෝ කොහෙද කියලා දන්නවද කියලා. කොල්ලතදී මේලාවේ දන්නේ නැහැ කියලා බොරුවක් කියනවා. ඊට පස්සේ සතුරු ටීචර් කියනවා පොලිසියයි ළමා සුබ සාධන සේවා වලට කතා කරලා බලන්නේ කියලා. බලද්දී ඒ විද්දිත් යෂුරු ටීචර් සේවා වලට දැනුවත් කරලා. එදාම හවස් වෙලා යෂිරෝ ළමා සුබ සාධන සේවා එකේ කට්ටියත් එක්ක කායෝගේ ගෙදෙට්ට එනවා. හැබැයි එහි කායෝගේ අම්මයි එයාගේ කොල්ලයි නෑ. සතුරු මේ ඔක්කොම හැංගිලා බලන් ඉඳලා ගිහින් කායෝට එයාගේ යාළුවන්ටයි කියනවා. කොල්ල කියනවා මේ හැමදේම දවස් දෙක තුනක ඉවර වෙවි කියලා. කායෝට නම් ඉතින් මාර සතුටුයි. ඊළඟට කායෝ සතුරුට කියනවා ඊයේ රෑ බස් එකට ආපු මිනිස්සය ගැන. එයාලා පස්සේ මිනිමරෝ බස් එකේ දාලා ගියේ බෑග් එක චෙක් කරද්දී එයාලා ඉතින් හොල්මන් වෙනවා. ඒ බෑග් එකේ තිබ්බේ කිඩ්නැප් එකක් කරන්න ඕන කරන එක එක බඩු. දැන් ඉතින් ටික ටික හැමදේම සතුරුට තීරුම් යනවා. එයාලා කතා වෙනවා කායව තවදුරටත් මෙතන තියන්න බැරිය කියලා. ඉතින් සතුරු ප්ලෑන් B එක ක්‍රියාත්මක කරනවා. ඒක තමයි කායෝ එයාගෙම ගෙදර එක්කගෙන යන එක. පස්සේ ඉතින් ඊළඟ සීන් එකේ යාළුවෝ සෙට් එකත් එක්ක ගෙදර යනවා. හැමෝම රැයට කාලා හිරෝමි කෙන්නේ ගෙදර යනවා. පස්සේ අම්මා යෂිරෝ ටීචර්ට කෝල් කරලා මොකක්ද උනේ කියලා කියනවා. තව කියනවා හිට රෑ 7 වගේ වෙද්දි කායෝගේ ගෙදර ඉස්සරහ හම්බෙමුයි කියලා. ඒකින් පස්සේ යෂිරෝ ළමා සුබ සාධන සේවාවලටත් කෝල් කරනවා. මේ අතරේ එදා රෑ කායෝ සතුරුගේ ගෙදර නවතිනවා. සතුරුගේ අම්මා කෙල්ලව නාවලා එයාට කෝපියකුත් දෙනවා. ඊළඟට ඉතින් කට්ටෙම නිදා ගන්න යනවා. කායෝට සතුරුලෑ ගෙදර එයක් ගෙදෙට්ට වඩා සුවපහසු බවක් දෙන්නවලු. ඔන්න ඉතින් පස්සේ දවසේ දෙන්නම නැගිටිද්දි අම්මා කෑම හදනවා. කායෝට සතුරුගේ අම්මා ආදරෙන් දෙන්නටම හදපු කෑම දෙකලා එයාට ඇඬෙනවා. කෙල්ලට මතක් වෙනවා එයා ගෙදරදී කාපු විදිහ. කෙල්ල ඉතින් හොඳට මඩන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අම්මටත් දුක හිතලා එයා ඇවිල්ලා කෙල්ලගේ හිත සනසන්න හදනවා. අනිත් පැත්තේ කායෝගේ අම්මට නම් ඉතින් පිස්සු හැදිලා වගේ කායෝ ගෙදර නැති නිසා. එතකොටම දොරට කවුරු හරි තට්ටු කරන සද්දයක් ඇහෙනවා. මේක ගිහිල්ලා දොර ඇරියාම ඒ වෙන කවුරුත් නෙමෙයි කායෝ. මේ ගෑණි කායෝට ගහන්න යද්දිම සතුරුගේ අම්මයි එනවා මෙතෙන්ට. මේක දැකලා කායෝගේ අම්මට ඉතින් තව තරහ යනවා. එයා මෙතන රණ්ඩුවට යන්න ගිහින් ඔන්න මෙන්න තමයි සතුරුගේ අම්මයි බේරෙන්නේ. එතකොටම යෂිරු ටීචර් ළමා සුබ සාධන සේවා කට්ටිය එක්ක මෙතෙන්ට ඇවිත් එයාලා කියනවා කායෝව එයාලගේ බාරයට ගන්නවයි කියලා. මේ ගෙදර ඉතින් හොඳටම තරහ ගිහින් කායවත් අදගෙන පොලිසියට යන්න හදද්දී කායෝගේ ආච්චි මෙතෙන්ට එනවා. එයා කායෝගේ අම්මගෙන් සමාව ගන්නේ මේ හැමදේම එයාගේ වැරැද්දක් කියලා. කොටින්ම ඉතින් කායෝගේ ඇත්ත තාත්තා ඉස්සර කායෝටයි අම්මටයි හොඳටම ගහනවලු. ඒ නිසා ඉතින් ආච්චි කායෝගේ අම්මවයි තාත්තයි වෙන් කරවලා පස්සේ මෙයාට විතරයි කායව තනියම උස්මහත් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙච්ච හැමදේටම ආච්චි දන ගහගෙන සමාව ඉල්ලනවා.
මේක දැකලා කායෝගේ අම්මට ඉතින් හොඳටම ඇඬෙනවා. ආච්චි පොරොන්දු වෙනවා එයා කායව හොඳින් බලා ගන්නම් කියලා. ඒත් එක්කම ඉතින් හැමදේම හරියනවා. කායව ඉතින් දැන් ඉඳන් ආච්චි එක්ක ජීවත් වෙවි. යශිරු ටීචර් සතුරුට කියනවා එයා සතුරු ගැන ගොඩක් ආඩම්බර වෙනවා කියලා. සතුරුටත් හිතෙනවා තාත්තා කෙනෙක් ඉන්න එකත් මෙන්න මේ වගේ වෙන්නේ නැති කියලා. ඔක්කොටම පස්සේ කායව සතුරුට එයාව බේරගත්තු එකට තෑන්ක්ස් කළා. එයා ආච්චිත් එක්ක යන්න යනවා. ඊළඟ දවසේ ස්කූල් එකේදී සතුරුට ඉතින් කායව මතක් වෙනවා එයා මාර දුකින් තමයි ඉන්නේ. එයාගේ යාළුවෝ එයාව සරණසන් try කරනවා. යශිරු ටීචර් ඉතින් ඒකම කරනවා. ඊට පස්සේ එයා සතුරුගෙන් අහනවා එයා කොහෙද කායව හංගලා තිබ්බේ කියලා. සතුරුත් ඉතින් කායව හංගපු තැන යශිරු ටීචර්ට කිව්වහම ටීචර්ත් ඉතින් හොඳටම hina යනවා. හැබැයි සතුරුගේ වැඩේ තාම ඉවර නැහැ. මොකද කායව විතර නෙමෙයි මැරුණේ. හිරෝමි ආයයි තාම බේර ගන්න තියෙනවා. හිරෝමි ඇවිල්ලා සතුරුගේ යාළුවෙක්. එයා ගැන හැගහගෙන ඉන්න එක කොල්ලට ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තම ප්‍රශ්නේ තමයි ආයා. එයා ඉගෙන ගන්නෙත් වෙනම ස්කූල් එකක. ඒ නිසා සතුරුට කරන්න ඕන මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් එයා අම්මගෙන් අහනවා අඳුරු නැති කෙනෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලා. අම්ම කියනවා කෙලින්ම ගිහිල්ලා දෙපාරක් හිතන්නතු කතා කරන්නේ කියලා. හැබැයි කොල්ල කතා කරන වෙනුවට ආයගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. එයාගේ දිනචර්යාව මොන වගේද කියලා බලන්න. වැඩේ කියන්නේ ඉතින් මේ සීන් එක අතරේ තමයි කොල්ලට අම්මව හම්බ වෙන්නේ. එයා සතුරුව ලොකුම ලොකු බඩු ලිස්ට් එකක් ගන්න එකගෙන යනවා. වාසනාවට මේ දෙන්නටම යශිරු ටීචර් හම්බ වෙනවා. ඉතින් අම්මයි පුතයි ගෙදර ගිහිල්ලා දාන්න යශිරු ටීචර් කැමති වෙනවා. ඔහොම යද්දී ඉතින් සතුරුව අහනවා ඇයි යශිරු ටීචර් මැරි කරලා නැත්තේ කියලා. ටීචර්ත් කියන ඉතින් ලව් කියන එක තේරුම් ගන්න මොනතරම් අමාරු දෙයක්ද කියලා. බොරු කියන්න ඕනේ නෑනේ. කතාව hina යන්නේ මෙන්න මේ සීන් එකට විතරයි. හොඳයි. ඊට පස්සේ සතුරුව අහනවා කෙල්ලෙට ලං වෙන්නේ කොහොමද කියලා. ඉතින් යශිරු කියනවා ගෑනු ළමයට සතුරු ළඟ කම්ෆර්ටබල් සිටුේෂන් එකක් දැනෙන්න දෙන්නේ කියලා. එතකොට තමයි සතුරු යශිරු ටීචර්ගේ කාර් එකේ පොඩි තැනක දෙයක් එළියට ඇවිත් කියලා දකින්නේ. ඒක ඉතින් එයා ඇද්ද ගමන් එයාට පේනවා ටොපි ටික යශිරු කියනවා එයාගේ රහස එළිවුනේ කියලා. ඒ රහස තමයි එයා සිගරට් බොන එක වෙනුවට ලොලිපොප් කනවා කියන එක. පස්සේ සතුරුටයි අම්මටයි ලොලිපොප් දෙයක් දෙනවා. ඇත්තරම යශිරු ටීචර් ඉතින් මාර චිල් ඩයල් එක. එදාට පස්සේ දවසේ කෙන්නේ දකිනවා සතුර හිරෝමියෝ දැන් ආරක්ෂා කරනවා කියලා. ඉතින් කෙන්නේ අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. අන්තිමට ඉතින් කොල්ල කියනවා ළමයින්ව ඉලක්ක කරගෙන සමූල ඝාතන ටිකක් වෙනවයි කියලා. ඒ නිසා ඒක සතුරට නවත්තන්න ඕනේ කියලාත් කියනවා. හිරෝමි කෙන්නේ මේ වගේ සිද්ධිවලදී නම් සතුරව විශ්වාස කරනවා. එයාලා දෙන්න කියනවා සතුරට ඕන කරන හැම උදව්වක්ම එයාලා කරන්නම් කියලා. after all සතුරු කායව බේරගත්තු නිසා එයා දැන් දන්නා මොකද්ද කරන්න ඕනේ කියලා. ඊළඟ දවසේ සතුරු හිරෝමි කෙන්නේ එක්ක ආය හම්බ වෙන්න යනවා. හැබැයි එයාගේ අනිත් යාළුවෝ දෙන්නව හලලා තමයි යන්නේ. ඉතින් මේ දෙන්නත් සතුරුලගේ පස්සෙන් ෆලෝ කරන්න යනවා. හැබැයි ඉතින් අවාසනාව කියන්නේ කායෝට අර බැනපු කෙල්ල මිසාටෝ ඔයාට මතකනේ දැන් එයා තනි වෙලා වගේ ඉන්නේ. ඒ වගේම අපි දැන් දන්නවා මේ ඉන්න නගරේ තනි වෙලා ඉන්න ළමයින්ට මොකද වෙන්නේ කියලා. හරි ඊළඟ සීන් එකේ කට්ටියම ආයව හම්බෙන්න ගිහින් මෙයාලා එකෙක් කෙනාව හඳුන්වලා දෙනවා. බලද්දී ආය දැන්ටවත් මේ කොල්ලෝ ටිකව දන්නවා. එයා අහනවා එහා පැත්තේ තියෙන බිල්ඩින් එකට නිතර යන එන ළමයි ටික ඔයාලා නේද කියලා. බලන් යද්දී මේ බිල්ඩින් එක තමයි මේ කොල්ලොන්ගේ බේස් එක. කෙල්ලත් කට්ටියටම හොඳට විහිළු කරලා මෙතනින් යද්දී කාසු කියන මේ කොල්ලෙවිත් කියනවා බය නැත්තම් ඔය අපේ බේස් එකට අවිල්ලා පෙන්නන්නේ කියලා. ආය මේ හැමෝටම පිස්සු ටිකක් කියලා මෙතනින් දුවලා යනවා. ඉතින් හැබැයි ඊළඟ දවසේ ආයව මේ කට්ටියගේ බේස් එකට එනවා. බලද්දී ආයයි කාසොයි දෙන්න කැමතිත් වගේ. ඒකම ඉතින් සතුරු පොඩි කාලෙදී මරණ 3 දෙනාව බේරගන්න කොල්ලට පුළුවන් වෙනවා. දැන් එයාලගේ එක්කෙනෙක්වත් තනි වෙලා නැහැ. ඒ නිසා දැන් කිසිම කෙනෙක්ට කිසිම අනතුරක් නැහැ. හැබැයි සතුරු තාම වැඩි අතරලා නැහැ. මොකද එයා දන්නවා මිනිමරුවා එයාගේ මිනිමරුම් වලට ගොදුරුන අය වෙනුවට දැන් වෙන කෙනෙක්ව මරන්න try කරනවා ඇති කියලා. එතකොටම තමයි හිරෝමි සතුරුට එදා පන්තියේ වුණ සල්ලි ප්‍රශ්නයෙන් පස්සේ මිසාටෝ තනි වෙලා වගේ ඉන්නවයි කියලා කියන්නේ. ඉතින් සතුරු හිතනවා මිසාටෝ එක කතා කරා නම් හරි කියලා. ඒකට ඉතින් යාළුවගේ යාළුවෝ ඉන්න හැදුවත් කොල්ල කියන ඕන් නැතේ කියලා. පස්සේ සතුරු මිසාටෝ ෆලෝ කරනවා. දෙන්නම අයිස් හොකි ස්ටේඩියම් එකකට යනවා. තනියම වඩලා ඉන්න මිසාටෝව දකින්න සතුරුට තේරෙනවා මෙයාව නම් සීරියල් කිලර් අතින් මැරෙන්න පුළුවන්. මොකද එයා දැන් ඉන්නේ තට්ට තනියම නිසා. මිසාටෝ ඊට පස්සේ වොෂ්රූම් එකට යනවා. නමුත් එයා එළියට එන පාටක් නෑ. සතුරුට ඉතින් බය හිතිලා එයා දුවලා යනවා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට ඉතින් සතුරු දකින්න යුගීගේ තාත්තගේ ලොරිය යනවා පොඩි පෙට්ටියකුත් පිටිපස්සේ තියාගෙන. මෙතෙන්ට යශිරු ටීචර් ආවහම සතුරු කියනවා මොකක්ද උනේ කියලා. ඉතින් දෙන්න මේ ලොරිය ෆලෝ කරන් යන්න පටන් ගන්නවා.
මෙහෙම යද්දී යෂුරු ටීචර් සතුරුට දව් කරනවා සීට් බෙල්ට් එක දාගන්න. පස්සේ ඉතින් කොල්ල මෙච්චර කල් වුණ හැමදේම ටීචර්ට කියනවා. සතුරු දැනටමත් ළමයි 3 දෙනෙක්ව බේරගත්තු නිසා යෂුරු කියනවා එයා සතුරු ගැන ආඩම්බර වෙනවයි කියලා. ඊට පස්සේ ටීචර් ටිකක් අමුතු දේවල් කියවන්න පටන් ගන්නවා. මෙයා කියනවා හොඳ නරක කියන්නේ හරියට කාසියක දෙපැත්ත වගේලු. අපි මිනිස්සු විදිහට ඒ දෙකම කරනවලු අපේ හිතේ සමහර තැන් වහගන්න. සතුරුට තේරෙනවා යෂුරු ටීචර් පොඩ්ඩක් කේන්ති ගිහින් නගී කියලා. ඉතින් එයා කාර් එකේ ලාච්චු වෙරලා ටීචර් ලොලිපොප් එකක් දෙන්න හදනවා. යෂුරු කියනවා ඕකේ ලොලිපොප් නැතේ කියලා. බලද්දි මේ කාර් එකත් එයාගේ නෙමෙයිලු. මොකද්ද අප මෙතන වෙන්නේ යන්නේ? ඔන්න එතකොටම තමයි යෂුරු ටීචර් කියන්නේ එයා තමයි සතුරු මෙච්චර කල් හොය හොය හිටපු මිනි මරුවයි කියලා. නෑ සිරාවටම මට නම් විශ්වාස කරගන්නත් බෑ. ඔයා මම වගේම සතුරුත් ඉතින් කන්ෆියුස් වෙලා යනවා. යෂුරු කියනවා එයා කවදාවත් සතුරෙන් හිටියේ නෑ. සතුරු එයාව අන්තිමට අල්ලගත්තේ කියලා. එයා තව කියනවා සතුරු කායව බේරගත්තු එක හම්බයක් කියලාලෝ එයා හිතලා තියෙන්නේ. හැබැයි සතුරු ආයා ගැනත් හොයලා බලපු නිසා යෂුරුට තේරිලා කොල්ල මුගේ ප්ලෑන් එක විනාශ කරන්න යන්නේ කියලා. ඒ නිසා තමයි යෂුරු මිසාටෝගේ සීන් එක හදලා තියෙන්නේ. සතුරු ඇත්තට මිසාටෝ ගැනත් හොයලා බලාවි කියලා බලන්න. වැඩේ කියන්නේදී සතුරු එතෙන්ට ආවනේ. ඒ නිසා යෂුරුගේ සැකේ තහවුරු වුණා. යෂුරු ටීචර් මෙහෙම කියන අතරේ සතුරුට සිද්ධ වෙච්ච හැමදේම මතක් වෙන්න පටන් ගන්නවා. වැඩේ කියන්නේ ඔයාලට මතකද සතුරු සවඩගේ කම්පියුටර් එකේ මේ සිද්ධියට සම්බන්ධ සැකකාරයන්ගේ නම් ලිස්ට් එක බැලුවා. අන්න එතනත් යෂුරුගේ නම තිබිලා. හැබැයි කොල්ල කවදාවත් ටීචර් කෙනෙක් ඒ වගේ දෙයක් කරයි කියලා හිතලා නැහැ. අපිට ඉතින් හිතන්නේ නැහනේ. හම්මු පස්සේ යෂුරෝ සීතල ගඟක් ළඟට ඇවිත් කාර් එක නවත්තලා එයාගේ සීට් බෙල්ට් එක ගලවලා බහිනවා. හැබැයි සතුරුත් ඒකම කරන්න ගියත් එයාගේ සීට් බෙල්ට් එක හිර වෙලා. මේකත් යෂුරුගේ ප්ලෑන් එකේ කොටසක් තමයි. හොඳේ මූ කියනවා එයා මේක කරන්නේ තරහකින් නෙමෙයි කියලා. තව මූ සතුරුව ගොඩක් අගය කරනවලු. හැබැයි අන්තිමට සතුරු මුගේ හැමදේම අනුමාන කරේ හරියට එයාට අනාගතේ පේනවා වගේ කියලා බෝලයක් එක්සලරේටර් එකට තියලා කාර් එක අර සීතල ගඟ ඇතුළට යවනවා. මේ වෙලාවෙ ඉතින් සතුරු අන්තිමට කියනවා එයා යෂුරුගේ අනාගතේ දන්නවයි කියලා. ඔන්න එතකොටම සතුරුට යාගේ ජීවිත වැදගත්ම කට්ටියෝ මතක් වෙනවා. අම්මා යාළුවෝ කායෝ. ඒ වෙලාවෙම සතුරුගේ හැම මතකයක්ම දෙකට ඉරිලා යනවා. අයියෝ අපේ පුංචි සුපර් හීරෝ මැරේවිද? ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ යෂුරෝ එයාගේ ළමා කාලේ කතාවක් කියනවා. එයා පොඩි කාලේදී ක්ලාස් එකේ හිටපු කෙල්ලෙක් යෂුරුට හැම්ස්ටර්ස්ලා ටික දෙනෙක් ගෙනත් දීලා මූ පොඩි කාලේ දා පිස්සෙක් නිසා ඒ හැම්ස්ටර්ස්ලා ඔක්කොම වතුරට දානවා. හැබැයි මේ මීයෝ ටිකෙන් එක්කෙනෙක් බේරිලා ඌට යෂුරෝ ස්පයිස් කියලා නම දාලා පස්සේ මෝ කියනවා වතාවක් ඔහුගේ ප්ලෑන් ඔක්කොම විනාශ කරන්න එක පොඩි කොල්ලෙක් ඉඳලා යෂුරෝ ඒ කොල්ල ඉවරයක් කරන්න හැදුවත් ඒ පිරිමි ළමයා මැරිලා නැහැ. ඉතින් මෝ එයාට ස්පයිස් කියලා නම දාලා ඔයාලා දන්නවද ඉතින් යෂුරෝ මේ කතාව කියන්නේ කාටද කියලා? වෙන කාටවත් නෙමෙයි සතුරුට තමයි. ඔව් අපේ කොල්ල තාම ජීවත් වෙනවා. හරි මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මම මේ රීකැප් කරන්නේ එපිසෝඩ් බයි එපිසෝඩ් තියෙන ඉරේස්ට් ඇනිමේ එකනේ. මේ හැම එපිසෝඩ් එකකම ඉන්ට්‍රෝ එකක් තියෙනවා. ඒ වගේම ඒ හැම ඉන්ට්‍රෝ එකකම සතුරුත් ඉන්නවා. එක එපිසෝඩ් එකක ඇරෙන්න. ඔව් කතාවේ එපිසෝඩ් 12 ඉන්ට්‍රෝ එකත් හැම එපිසෝඩ් එකකම ඉන්ට්‍රෝ එක වගේ තමයි. හැබැයි ඒකේ නැත්තේ සතුරු විතරයි. ඒ කියන්නේ ඉතින් කොහෙත්ම නැහැ. ඒක හරියට නිකන් යාව ඉරේස්ට් වෙලා ගිහිල්ලා වගේ. හරි ඊළඟ සීන් එකේ සචීකෝ එයාගේ රස්සාවට ගිහිල්ලා ගෙදර එනවා. පස්සේ ඉතින් අපිට කැලෙන්ඩර් එක පෙන්නනවා. ඒකේ තියෙන 2003 කියලා. හම්මෝ ඒ කියන්නේ යෂුරෝ සතුරුව මැරෙන්න ගඟේ දාලා තිබ්බ කාලේ ඉඳන් අවුරුදු 15ක් වගේ ගිහිල්ලා. ඒ එක්කම අම්මා කාමරේට එද්දී එයාගේ ඇස් වලට කඳුළු වෙන්නේ අවුරුදු 15කට පස්සේ එයාගේ පුතා නැගිට්ට නිසා. පස්සේ ඔන්න හොස්පිටල් එකේදී ડોක්ටර් සතුරුට කියනවා එයා අවුරුදු 15 කෝමයක හිටියත් එයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශ්වාස කරන්නත් බෑ කියලා. ඒ වගේම ඒ ඔක්කොම සචීකොට පින් සිද්ධ වෙන්න. එයා ගෙවුණු අවුරුදු 15 පුරාවටම දවසට පැය 4ක් අනිවාර්යෙන් සතුරුගේ මසලුයි ජොයින්ට්ස් ගැනයි හැමදාම බලලා ડોක්ටර්ත් කියනවා මේක නම් ඉතින් මිරකල් එකක් වගේ කියලා. පස්සේ එයා සතුරුගෙන් අහනවා එයාට අන්තිමට මතක මොකද්ද කියලා. සතුරුට ඉතින් කිසිම දෙයක් මතක නැහැ. හරියට එයාගේ මතක හිර වෙලා වගේ. හැබැයි අදටත් සතුරු දන්නවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ වගේම මේ ඇනිමේ එක හදපු කට්ටිය මාරු විදියට හිතලා තියෙනවා. කලින් සතුරුගේ ඔළුවේ තිබ්බි නිතරම ලොකු සතුරුගේ කටහඬ. මම කියන්නේ එයා ටයිම් ට්‍රැවල් කරලා පොඩි කාලේ ගියාට පස්සෙත් හොඳේ. හැබැයි දැන් මෙයාට හැම මතකයක්ම නැති වෙලා නිසා අන්තිමට සතුරුට මතක එයාගේ පොඩි කාලේ මතක විතරයි. ඒ වගේම එයාගේ ඔළුවේ දැන් නිතරම තියෙන්නේ පොඩි සතුරුගේ කටහඬ. පට්ටම නේද? පස්සේ කාමරේට හිරෝමි කෙන්නේ යනවා. ඒ හැමෝම ලොකු වෙලා. හිරෝමි දැන් ડોක්ටර් කෙනෙක්. ඒ වගේම කෙන්නේ දැන් ලෝයර් කෙනෙක්. ඔහොම ඉතින් කට්ටියම චැට්ටක් දාගෙන ඉන්නවා. ඊළඟ දවසේ ඉතින් සතුරු ආයා විදින්න පුරුදු වෙනකොට එයා බලන කෙනෙක් එනවා. බබිකුත් වඩාගෙනම ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි කායෝ. සතුරුගේ ඇස් වලින් කඳුළුත් ගලාගෙන යනවා. බලන්න යද්දී හිරෝමි කායෝයි මැරි කරලා.
හැබැයි කයෝට ඒ ගැන වරදකාරී විදියට ෆීල් වෙනවලු. හැබැයි ඉතින් සතුරුට මාරම හැපි දැන් කයෝට ආදරය කරන ලස්සන පවුලක් තියෙන නිසා සතුරුට ඉතින් තව මොනවද ඕන. මේ වගේ සුපර් හීරෝස්ලට ඉතින් කැප්ටන් ඇමරිකාලත් කැලේ. පස්සේ අපි දකිනවා සතුරු කායෝගේ බබාගේ චිත්‍රයක් අඳිනවා. මේ වෙලාවේ කෙන්නේ සවාඩ එනවා. එයාලට සතුරු කොම වෙන්න කලින් මොකක්ද උනේ කියලා දැනගන්න ඕනලු. හැබැයි කට්ටිය ඒක පස්සට කල් දානවා. තාම සතුරු රෙඩි නෑ. ඊළඟ දවසේ සතුරු ડોක්ටර්ට කියනවා එයාට ඇවිදින්න තියෙන ෂෙඩියුල් එක ස්පීඩ් අප් කරන්න කියලා. කොල්ලට ඉතින් ඉක්මනට එළිය ඇවිදින්න ඕනලු. මේ විදිහට ඉතින් සතුරු ඇවිදින්න උත්සාහ කරන එක පොඩි කෙල්ලේ පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. පස්සේ සතුරු ඒ ළමයා එක කතා කරනවා. එයාගේ නම කුමි. වගේම එයාට බ්ලඩ් කැන්සර් එකක් තියෙනවා. ඒ නිසා කොමීට හෙට අනිද්දම බෝන් මැරෝ බද්ධ කරන්න වෙනවලු. නමුත් පුංචි කෙල්ල හොඳටම බය වෙලා. ඉතින් සතුරු මේ පොඩි කෙල්ලගේ හිත ශක්තිමත් කරනවා. එයා කියනවා ඔයා ආදරය කරන හැම කෙනාගේම හිනා මතක් කරගන්න ඔයාගේ හිනාවත් ඇතුළුව කියලා. අම්මෝ ඒකට නම් පොඩ්ඩක් කැඳුරත් එක්ක. හැබැයි මේ සීන් එක පහපරාසි දෙන්නේ ෆොටෝස් ගන්නවා. ඒක ඉතින් කෙනෙක් ඇවිල්ලා නතර කරනවා. පස්සේ එයා සතුරු ළඟට එනවා. කුමී ඉතින් මේ කෙනාට කියන්නේ කිෂෝනේ කියලා. පස්සේ එයා දාගෙන තොප්පියයි සන්ග්ලාසුයි ගැලෙව්වහම ඒ වෙන කවුරුත් නෙමෙයි යෂිරෝ. මොකක්? ඔව් යෂිරෝ තමයි. බලද්දි මෝ දැන් මැරි කරලා නමත් වෙනස් කරගෙන මෙතන ඉතින් වැදගත්ම සිද්ධිය තමයි මෝ සීරියල් කිලර් කෙනෙක් කියලා දැන් සතුරුට මතක නැති එක. ඒ වගේම දැන් වෙන කවුරුත් දන්නෙත් නැහැ ඒක. ඉතින් මෝ පස්සේ දවසේ සතුරු එක්කයි කුමී එක්කයි හොඳටම කතා කරලා යාළු වෙනවා. ඔන්න දැන් කුමීගේ සර්ජරි එකට තව දවස් 2යි තියෙන්නේ. සතුරු යාව හම්බෙන්නේ යද්දි කුමීගේ රූම් එකේ ඉඳලා යෂිරෝ ඇවිත් කුමී නිදී කියලා සතුරු එක්ක ප්‍රයිවට් එක කතා කරන්න ඕනේ කියලා එයාව රෝස් ස්ටොප් එකට එක්කගෙන යනවා. ඊට පස්සේ එයාලා ගියාම සතුරු යෂිරෝ කොන්ෆියුස් වෙලා යන දෙයක් කියනවා. ඒ තමයි සතුරුට දැන් එයාගේ මතක ආය ඇවිල්ලා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ සතුරුට කවද්ද එයාගේ මතක ආවේ කියලා. එයාට කායවයි එයාගේ බබාවයි හම්බුන වෙලාවේ ඒකම කොළට සිද්ධුන හැමදේම මතකට එනවා. යෂිරෝ තමයි ඇත්ත මිනිමරුව කියලාත් මතකට එනවා. මේකේ තියෙන සතුරු යෂිරෝට කිව්වහම මූවිතේ හැමත හිනාවක් දානවා. පස්සේ අපිට උදේ වෙච්ච ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්නනවා. සතුරු හිරෝමි කෙන්නේයි එක්ක කතා කර කර ඉන්නවා. කෙන්නට තේරෙනවා සතුරුට එයාගේ මතක ඇවිල්ලා කියලා. අනෙක් අතට හිරෝමි අහනවා සතුරුගෙන් ඇයි මේ සිද්ධ වෙච්ච දේවල් එයාලට කිව්වේ නැත්තේ කියලා. සතුරු කියනවා එයාලව කරදරයක පටලවන්න ඕනුන් නැති නිසයි කියලා කිව්වේ නැත්තේ. නමුත් කෙන්න කියනවා සතුරු පටන් ගත්ත දේ ඉවරයක් කරන්න කැමති නැත්තම් එයා එදා කරා වගේ අදත් එයාගේ අලුන්ව විශ්වාස කරන්න කියලා. ඉතින් සතුරු කියනවා මිනිමරුවගේ නම යෂිරෝයි කියලා. පට්ට ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් එක නේද ඒක නා. ෆ්ලෑෂ් බෑක් එක ඉවර වෙලා ආයෙ අපිට රූෆ් টොප් එක පෙන්නුවාම යෂිරෝ කියනවා "ඕ මොකද්ද කරේ" කියලා. මෝ කුමීගේ IV ඩ්‍රොප් එක වෙනුවට වස දාලා තියෙන එන්නතක් එතනින් තියලා ඒ වගේම ඒ එන්නතේ සතුරුගේ ඇඟිලි සලකුණුත් තියලා යෂිරෝ දැන් සතුරුව වහලෙන් පල්ලෙහාට තල්ලු කරන්න හදන්නේ. එතකොටලු සතුරු කුමියෝ මරලා එයා සිවදි විහානි කරගත්තා වගේ දැනින්නේ. නමුත් මෝ සතුරුට ගැලවෙන මාර්ගයක් පෙන්නනවා. යෂිරෝගේ ඉතින් මුළු ප්ලෑන් එකම උනේ කුමියෝ මරලා ඒකට සතුරුව වහු කරලා එයාවත් එහෙම පල්ලෙහාට තල්ලු කරලා මරලා දාන්න. නමුත් සතුරට කොමියගේ ජීවිතේ බේර ගන්න පුළුවන්. යෂිරෝ කියනවා "ඔක් කොහොම හරි කොමියෝ මරලා දානවායි" කියලා. ඉතින් සතුරු මෙතෙන්දි කියනවා එයා මිනිමරුවගේ ප්ලෑන් එක අඳුරගත්ත හැටි. ඒ වගේම වසර 15කට කලින් හැම කිඩ්නැප් එකක්ම නවත්තපු හැටි. හැබැයි සතුරු දන්නවා එයා මොනව කරත් මෝ කුමියෝ මරණවයි කියලා. සතුරු කටවහන්න ඉද්දි යෂිරෝ කියනවා දැන්ටමත් කුමියෝ මැරිලා ඇති කියලා. පස්සේ අපිට තව ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්නනවා. මේ වෙලාවේදී අම්මත් දැනගන්නවා සතුරුට එයාගේ මතකය ඇවිල්ලා කියලා. අම්මටත් ඉතින් ඇඬෙනවා. ආය වර්තමානයේදී සතුරු යෂිරෝට කියනවා එයා සතුරුට තාත්තා කෙනෙක් වගේ කියලා. යෂිරෝත් කියනවා එයාට සතුරුව ගොඩක් වැදගත් කියලා. මෝ කියන විදිහට නම් ඉතින් සතුරු කෝම එකේ ඉද්දී යෂිරෝට කොල්ලෝ මරලා දාන්න තියෙන තරහ නැති වෙලා ගිහින් සතුරු මේ වෙලාවේ කියනවා එයා අනාගතේ දන්නවයි කියලා. ඒක නිසාලු යෂිරෝටත් සතුරුව මරන්න බැරි වුණේ. ඉතින් මෝ කියනවා මට ඕන වෙලාවක උඹව මරලා දාන්න පුළුවන් කියලා. එතකොටම කොල්ල රෝද පුටුවෙන් ගිහින් වහලෙන් පනින්න යද්දිම යෂිරෝ ඇවිත් කොල්ලව අල්ල ගන්නවා. සතුරු මෙතෙන්දි කියනවා එයා තවදුරටත් යෂිරෝට වෛර කරන්න නැtei කියලා. පස්සේ මෙයා යෂිරෝ එයාව මරන්න නැත්තේ ඇයි කියලාත් කියනවා. ඒ මොකද සතුරු තමයි ඇත්තම ඇඟ ඇතුළේ ඉන්න යෂිරෝව දන්න කෙනා. මේ වචන ටිකට ඉතින් යෂිරෝට ඇඬෙනවත් එක්ක එයාට තේරෙනවා සතුරුව මරලා එයාට ජීවත් වෙලා වැඩක් නැtei කියලා. ඉතින් යෂිරෝ සතුරුව අතහැරලා එයාත් පැනලා සුයිසයිඩ් කරගන්න යද්දී එයා බිම බලනවා. බලද්දි මේ හැමදේම සතුටුගේ එයාගේ අම්මගේ යාළුවන්ගේ ප්ලෑන් එක. යෂිරෝට පස්සේ එයා කරපු හැම දෙයක් ගැනම පසුතැවිලි වෙලා එයා පොලිසියට බාර වෙනවා. ඊළඟට ඉතින් අපිට පෙන්වන්නේ අවුරුදු ගාණක් ගත වෙලා දැන් සතුරු හොඳ මංගාටිස් කෙනෙක්. කොල්ලා ඉතින් එයාගේ හිණට ගිහිල්ලා පස්සේ එයා ගමට ගියාම එයාගේ යාළුවෝ සෙට් එක ගේට් එකක් තියලා හැමෝම හම්බ වෙනවා. බොරු කියන්න ඕනේ නෑනේ. මේ සීන් එක නම් මාරම ලස්සන. ඊළඟට අපි 2010 අවුරුද්දට යනවා. සතුරු මෙහෙම ඇවිදන් ගිහින්
එයා අර පාලමයට වාඩි වෙලා එයා පොඩි කාලේ ලියපු කතාවක් කියවනවා. පස්සේ මෙයා යාගේ යාළුවන්ගේ ෆොටෝ එකක් දිහා බලන් ඉඳලා මෙතනින් නැගිටලා යන්න හදද්දී එයා අර ලස්සන නිල් පාට සමනලයව දකිනවා. හැබැයි රිවයිවල් එකක් වෙනව වෙනුවට එයා එක කෙනෙක්ව දකිනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. සතුරුගේ හොඳම යාළුවෙක් කෙන අයිරි. සතුරුට ඉතින් මාර සතුටුයි. එයා හිතින් හිතනවා මං හැමදේම විශ්වාස කරයි කියලා. අනේ කොච්චර සතුටු වෙන්න එකක්ද නේද? ඉතින් ඒ තමයි ඉරේස්ට් ඇනිමේ එකේ ෆුල් රීකැප් එක. සිරාවටම ඉරේස්ට් එක වෙන්නේ නැති මේ කාලේ අන්ඩර්රේටඩ් ඇනිමේ එක. මේක ඇවිල්ලා හැම ඉමෝෂන් එකක්ම පැක් වෙලා තියෙන ලස්සන කතාවක්. ඉතින් ඔයාට මේ ඇනිමේ එක ගැන මොනවද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාලා කියන්නකෝ අපිටත් දැනගන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. තව ඉස්සරහට මේ වගේ සුපිරි ඇනිමේ එකකින් සෙට් වෙමු. ඔයාලා හැමෝටම good bye.